ලයිව් එකේ ඉන්න කට්ටිය දාන්න මාව පැහැදිලිව ඇහෙනවද බෝඩ් එක පැහැදිලිව පේනවද කියලා chat එකට දාන්න. chat එක ඕපන් කරලා තියෙන්නේ chat එකට දාන්න මාව පැහැදිලිව ඇහෙනවද බෝඩ් එක පැහැදිලිව පේනවද කියලා. අනිවාර්යෙන් හැමෝම දාන්න ඕනේ. chat එකත් එක්ක අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනේ ඉන්න හැමෝම. මයික් ඔන් කරලා නැහැ මයික් මියුට් කරලා තියෙන්නේ. මොකද මයික් ඔන් කරොත් කරදරයි. මම කියාගෙන දි සමහර කට්ටිය මෙතෙන් ප්‍රශ්න ඇහුවාම පාඩම අවුල් යනවානේ. ඒක නිසා අනිවාර්යෙන් chat එකට දාන්න ඕනේ. කවුරුත් chat එකට මුකුත් නොදා ඉන්න බෑ. අනිවාර්යෙන් හැමෝම මෙසේජ් එක දාන්න ඕනේ එවරිවන් දාන්න. කවුරුත් ප්‍රයිවට් දාන්න එපා. ප්‍රයිවට් කිසිම වෙලාවක මෙසේජ් එක දාන්න එපා. මොකද ඕගොල්ලන්ගේ ක්ලාස් එක රෙකෝඩ් කරන්නේ මම මොකද හොස්ට් නම්බර් එකෙන්. එතකොට ඕගොල්ලෝ නිකමට හරි ප්‍රයිවට් දැම්මොත් මොකද්ද වෙන්නේ? මෙන්න මෙහෙම ඉස්සරහා තියෙන එකට තමයි මෙසේජ් එක එන්නේ. එතකොට මට ඕක ටච් කර කර බලන්න බෑ. ඒ නිසා මගේ අනිත් ඩිවයිස් එකෙන් තමයි මම බලන්නේ. එතකොට ඒකට මම හොස්ට් දාලා නැහැ නේ. එතකොට ඒක නිසා එවරිවන් දාන්න මෙසේජ් එක හැමෝටම පේන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. නියමයි. හැමෝටම හොඳට ඇහෙනවා හොඳට පේනවා. එහෙනම් අපි 7:32යි වෙලාව. තා විනාඩි 3ක් බලලා පන්තිය පටන් ගමු. තාමත් ළමයින් ජොයින් වෙන ගමන් ඉන්න නිසා. අද පාඩමක් මුකුත් කියලා දෙන්නේ නැහැ. අද සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්න මේ වැඩසටහන ගැන සහ ඔයගොල්ලන්ගේ A level පහේප එක ගැන. මොකද අපි මේ හැමදේම ඉගෙන ගන්න එකේ ටාගට් එක තමයි අපේ A level පහේප එක නේ. ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක. පැහැදිලිද? ඒකට අපි තව විනාඩි 3කින් පන්තිය පටන් ගන්නවා. PDF එකක් මම දුන්නා අපේ පෙයිඩ් ළමයිට නේ. ඒ කියන්නේ පෙයිඩ් ගෲප් එකේ ඉන්න ළමයිට. ඒ කියන්නේ මොකද්ද මේ මාසෙට පේමන්ට් කළා අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච ළමයිට අද දවසේ කරන කොටස් ගැන ලස්සනට හදපු PDF එකක් දාලා දුන්නා. එතකොට අද ක්ලාස් එකට ෆ්‍රී සම්බන්ධ වෙච්ච කට්ටියට මේ PDF එක නෑ කියලා බය වෙන්න එපා. ඒ තියෙන කාරණා ඔක්කොම වැඩියෙන් අපි බෝඩ් එකේ ලියලා කතා කරලා විස්තර කරනවා. ඒක නිසා කවුරුත් බය වෙන්න එපා. නේ මට දැන් ටියුට් එක නෑනේ PDF එක නෑනේ මම මොකද කරන්නේ කියලා. බය වෙන්න එපා. හැමදේම පැහැදිලිව ඉන් ඩීටේල් කියලා දෙනවා. ඔයගොල්ලෝ ක්ලාස් එකට එන ළමයි වේවා නැති ළමයි වේවා මේ අද කරන ටික හොඳට අහගන්න. මොකද පේප එක ගැන අද කරන්නේ සහ පේප එක ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙනවා නම් ඔයාලට කොහොමත් මේ වැඩේ කරගන්න පුළුවන්. මගේ ක්ලාස් ආවත් වෙන කාගේ හරි ගියත් ක්ලාස් ගියත් නැතත්. පැහැදිලිද? ඒක නිසා තමන් කරන පේපරේ ගැන ඉන් ඩීටේල් ඔයා දැනගන්න ඕනේ. හැම අස්සක් මුල්ලක්ම දැනගන්න ඕනේ. මේ ප්‍රශ්නෙන් ඉන්නේ මේකය, අර ප්‍රශ්නෙන් ඉන්නේ අරකය. ඒ ප්‍රශ්නෙට එන්නේ මේ පාඩමය කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට තමයි වැඩේ ලේසි. නැත්තම් ප්‍රශ්නේ කියවුවාම ප්‍රශ්නේ තේරෙන්නෙත් නැහැ. ඒක අහලා තියෙන කොහෙන්ද කියලා දන්නෙත් නැහැ. ඒකේ තියෙන ග්‍රැමර් පොයින්ට් දන්නෙත් නැහැ. මුකුත් දන්නේ නැහැ. පැහැදිලිද? ඔයගොල්ලෝ අනිත් විෂයක් කරත් ඔයගොල්ලෝ හොඳට දැනගෙන යන්නේ වැඩි. නේද? ඔයගොල්ලෝ දන්නවා මේ පාඩමෙන් මේ ප්‍රශ්نين අහන්නේ මේ පාඩමෙන්. ඒගොල්ලෝ ඔක්කොම දන්නවා. ඒ වගේ මේකත් හොඳට දැනගෙන ඉන්නවා. තව විනාඩියෙන් අපි පටන් ගන්නවා.
හරි එහෙනම් වෙලාව හරි අපි පන්තිය පටන් ගමු. මුලින්ම කියන්න ඕනේ දැන් අද කරන්නේ ෆ්‍රී සෙමින එක. මම සාමාන්‍යයෙන් ෆ්‍රී සෙමිනාර්ස් කරන්නේ නැහැ. ෆ්‍රී දාන්නේ නැහැ මම ක්ලාස්. මම ගොඩක් වෙලාට පේමන්ට් කරලා එන ළමයිට අවශ්‍ය දේවල් ටික දෙනවා. මගේ ක්ලාස් ආපු ළමයි මෙතන ඇති. මොකද අපි මාස 3න් ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එකක් පටන් ගත්තා. ඒක 2026 කට්ටියට පටන් ගත්තා. එතකොට ඒකට ඉන ළමයිත් මේකෙත් ඉන්නා. මොකද ඒකට ජොයින් වුණා 2027 සහ 28 ඒ ලෙවල් කරන කට්ටිය. එතකොට එතකොට මේකත් නම් ෆ්‍රී කරන්න හිතන් ඉදියේ නෑ. මට හිතුණා මේක ෆ්‍රී එකක් දැම්මොත් හොඳයි කියලා. මොකද ගොඩාක් ළමයි අහනවා සර් ගැන සර් උගන්වන විදිය හොඳයිද බලන්න. සර් ගැන දන්නේ නැහැ. ඒක නිසා එහෙම හිතලා තමයි මම දැම්මේ. එතකොට මං ගැන කට්ටිය දැනගන්නවා සහ ඕගොල්ලන්ට මම උගන්වන විදිය හොඳයි නම් ඔයාලට පුළුවන් මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒක නිසා දැන් මම ෆ්‍රී දැම්මේ. නැත්නම් මම ෆ්‍රී කරන්නේ නැහැ. මේක තමයි මූලික කාරණාව කියන්න ඕන. හරිද? එතකොට මේක 2027 28 ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එකක්. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් ප්ලෑන් එක අනුව තියෙන්නේ අපි අවුරුද්දයි කරන්නේ. හරිද? එතකොට අපි අවුරුද්දක් ඇතුළත සාමාන්‍යයෙන් දැන් තියෙන විදිහට 2027 කට්ටියට එක්සෑම් වැටෙනවා ඕගස්ට් වගේ වෙද්දි. හරිද? කල් ඉස්සරහට එන්නේ නැහැ පොඩ්ඩක් ඕනනම් එහෙ මෙහෙ වෙයි. හරිද? කොහොමත් අගෝස්තු වගේ වෙදි තමයි වැටෙන්නේ. එතකොට කොහොම ගත්තත් ඕගලන්ට එතකොට කීයක් තියෙනවද? අවුරුද්දක් තියෙනවා කාලේ. 2027 කට්ටියට ඊට වඩා තියෙනවා. එහෙනම් ඕගලන්ට බය නැතුව අවුරුද්දක් යද්දී ඉංග්‍රීසි සම්පූර්ණයෙන් කවර් කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන් කියන්නේ මොකක්ද? දැන් ඔයගලන්ට මොකක්ද කියලා සම්පූර්ණයෙන් කියන අයියෝ මේ නිකන් කරගෙන යනවද? නැහැ. හරිද? අපි මුලින්ම පටන් ගන්නෙ නවුන්ස් වලින්, නාමපද වලින්. නාමපද වලින් පටන් ගත්තාම ඕගොල්ලෝ හිතන්නේ ඉතින් නාමපදයක් කියන්නේ මේ චූටි දෙයක් කියලා. චූටි කාලේ චූටි විදිහට ඉගෙන ගත්ත චූටි දෙය අයියෝ ඇයි අපි දැන් ඒ ලෙවල් වලට අවිල්ලා කරන්නේ කියලා හිතනවා ඇති. හරිද? ඕගොල්ලෝ එහෙම හිතනවා නම් දැන් ඔළුවට දාගන්න මේ නවුන්ස් කියන්නේ මේ චුට්ටි පාඩමක් නෙමෙයි. නවුන්ස් කියන්නේ ඕගලන්ගේ සම්පූර්ණ පේපර් එකම ගොඩ දාගන්න පුළුවන් තැන. හරිද? පැහැදිලිද? අපි නාමපද වලින් පටන් ගන්නවා. ඊට පස්සේ verbs වලට යනවා. adjective යනවා. adverbs යනවා. ඊට පස්සේ tenses යනවා. ඔහොම තමයි අපි ඉස්සරහට යන්නේ. ඉස්සරහට කියන්නේ කොහෙටද? අන්තිම තැන වෙන්න ඕනේ. ඔයාට තනියම එසේ එකක් ලියා ගන්න පුළුවන් තැන. පැහැදිලිද? දැන් සමහර ක්ලාසස් වල පුදපු ගමන් කාපි යකා වගේ සර් වැඩක් කියලා පෙන්වන්න දාන්නේ මොකද්ද? එසේ එකට ටොපික් එකක් දෙනවා. එසේ එක ලියන්නේ මෙහිමයි කියලා කියනවා. කාටවත් ලියන්න පුළුවන්ද එහෙම? බෑ. ඔයාට සිංහල නම් ඔයාට ලියන්න පුළුවන්. හැබැයි සිංහල වලත් ඔයාට වැරදෙන තැන මොනවද? ව්‍යාකරණ. ඒ කියන්නේ grammar. එහෙනම් ඔයා ඉංග්‍රීසි වලත් මම දායි. මම කියනවා මේ වචනේ තේරුම මේකයි, මේ වචනේ තේරුම මේකයි කියලා මම කියනවා. පැහැදිලිද? එහෙම කිව්වට ඔයාට පුළුවන් ද ඕක තනියම කරන්න? මම බෝඩ් එකේ ලියනවා ලස්සනට ටොපික් එකට අදාළව මම ලියනවා ලස්සනට සෙන්ටෙන්ස් අදාළව මම ලියනවා. මම ලස්සන වචන දානවා. මේ වචන වල තේරුම් ඕගලන්ට කියනවා. ඕගොල්ලොත් ලස්සනට පොතේ ලියනවා. ඕගොල්ලොත් ඒවේ තේරුම් ලස්සනට ලියනවා. හැබැයි කිසිම ප්‍රයෝජනයක් තියනවද? ඔයා තනියම ගිහලා ලියන්න හදද්දි ඔයාට බෑ. ඔයා දන්නේ මං ඒ වෙලේ කියලා දුන්නට වචන ටිකේ තේරුම් ටික විතරයි. ඔයා දන්නේ මේ ග්‍රැමර් එක කොහොමද ආවේ කියලා. පැහැදිලිද? මේ ප්‍රිපොසිෂන් එකට පස්සේ මේ verb එක මෙහෙමයි එන්න ඕනේ කියලා දන්නේ. මේ ටෙන්ස් එක මොකක්ද කියලා දන්නේ. ඇක්ටිව් වොයිස් දන්නේ, පැසිව් වොයිස් දන්නේ. පැහැදිලිද? ඕවා හරියට දැනගත්තොත් තමයි ඔයාට තනියම එක්සෑම් එකට ගිහිල්ලා එසේ එකක් ලියන්න පුළුවන්. අපේ ලොකුම තැන එසේ එක. අපිට වැඩිපුරම ලකුණු හම්බෙන්නේ එසේ එකට. එතකොට එසේ එකක් තනියම ලියා ගන්න පුළුවන් මට්ටමේ ළමයෙක් කියන්නේ ග්‍රැමර් අවුල් නැතුව. පැහැදිලිද? ග්‍රැමර් හොඳටම වොකැබුලරි එක නියමටම ඒ ගානට හදා ගන්න නම් ඔයා මේ බේසික් එකේ ඉඳන් යන්න ඕනේ. දැන් ගොඩක් ළමයි ක්ලාස් එකේ ධ්‍යාන දියත් තමයි සර් මුලින් ඉඳන් කරනවද? ඔව් මුලින් ඉඳන් කරනවා. A to Z කරනවා. නාමපද වලින් ඉඳන් පටන් ගන්නවා. A to Z කිව්වහම ඉතින් A B C D කියලා ඇල්ෆබෙට් එක කියලා දෙන්නේ නැහැ. මොකද ඇල්ෆබෙට් එක කියලා දෙන්න අවශ්‍ය ළමයි මෙතන නැහැනේ. හැමෝම ඇල්ෆබෙට් එක දන්නවා. දන්නේ නැති ළමයි ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. ඒකත් කියලා දෙනවා. හරිද? එතකොට අඩියේ ඉඳන් පටන් අරගෙන තමයි උඩට යන්නේ. අවුරුද්දක් තියෙනවා. දැන් අපි මාස 3 කෝස් එකේ කට්ටියව භාගයට භාගයක් ගොඩ දාලා දින ඕගලන්ට ඕගොල්ලෝ ඉන්නේ channel එකේ. ඕගොල්ලෝ ඉන්නේ 2027 28 කියන channel එකේ WhatsApp channel එකේ. එතකොට වෙනම channel එකක් තියෙනවා මාස 3 general english. ඕගලන්ට පුළුවන් ඒකට ගිහිල්ලා බලන්න ළමයි කී දෙනෙක් ක්ලාස් එක ගැන ඒගොල්ලන්ගේ අදහස් දාලා තියෙනවද කියලා. ඒගොල්ලන්ට සමහර පාඩම් දැනෙච්ච විදිය, කොච්චර ඔලුවට ගියාද කියන දේ. කොච්චර මේ ක්ලාස් එක රෙකමන්ඩ් කරනවද කියන දේ ඒගොල්ලෝ දාලා තියෙනවා. එතකොට ඕගලන්ට කැමති නම් පුළුවන් ඒ channel එකට ගිහිල්ලා බලන්න මේකේ අදහස් කොහොමද කියලා, ළමයිට දැනුනේ කොහොමද කියලා. පැහැදිලිද? මම මං ගැන කියන්න ඕනේ ඒගොල්ලෝ මං ගැන කියන. එතකොට ඔයාට පුළුවන් ඒගොල්ලෝ කියන දේ අහලා මේක තීරණය කරන්න ක්ලාස් එක කොහොමද කියලා. හරිද? ඕක තමයි මූලික කාරණා ටික. දැන් අද ෆ්‍රී ක්ලාස් එකක් නිසා මම ඕන කෙනෙක්ට මේකට ජොයින් වෙන්න අවස්ථාව දුන්නා. පැහැදිලිද? එතකොට මේකේ
අපේ ක්ලාස් එකේ ඉන්න ළමයි ඉන්නවා, නැති ළමයි ඉන්නවා, නොයෙකුත් කට්ටිය ඉන්නවා. දැන් අපේ පේයිඩ් ගෲප් එකට, කියන්නේ පේමන්ට් කරලා ඉන්න ළමයිගේ ගෲප් එකට මම සාමාන්‍යයෙන් කෝඩ් එකක් දෙනවා. පැහැදිලිද? දැන් අද විතරනේ අපි ෆ්‍රී ක්ලාස් එක කරන්නේ මේ පේයිඩ් ළමයි අහගන්න. හරිද? ඒ කියන්නේ පේමන්ට් කරලා ක්ලාස් එකේ ඉන්න ළමයි හොඳට අහගන්න. ඕගොල්ලන්ගේ ෆස්ට් නේම් එකයි ෆස්ට් නේම් එකත් එක්ක මම දෙනවා අගට පොඩි කෝඩ් එකක්. එක්ක 0.01 ඊට පස්සේ ඕගොල්ලන්ගේ එක්සෑම් ඉයර් එක එක්ක 27 නැත්නම් 28. ඊට එහා කට්ටිය නෑ, ඊට මෙහා 26 කට්ටියත් නෑ මේක. එතකොට මම ඒ දෙන කෝඩ් එක අද හෝ හෙට මම ඕගොල්ලන්ගේ ගෲප් එකට දානවා. ඕගොල්ලෝ එතකොට ඊළඟ දවසේ ඉඳන් ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී ඕගොල්ලන්ගේ නේම් එක විදිහට ඕගොල්ලෝ දාගන්න ඕනේ අන්න ඒ මම දෙන කෝඩ් එක. පළවෙනියට ඕගොල්ලන්ගේ නම, ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඉලක්කම් ටිකක් දෙනවා. ඒ ටික දාගෙන තමයි ඉන්න ඕනේ. ඕගොල්ලන් කිසිම වෙලාවක ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී ෆෝන් එකේ නමවත් නැත්තම් වාට මේ සුරතලයට කියන පෙට් නේම් එකවත් දාගෙන ඉන්න බෑ. මොකද මම කෙලින්ම නම කියලා මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? මම දන්නවා මේ කෝඩ් එකත් එක්ක ඉන්නේ මේ ළමයාය. මේ ළමයා මෙච්චරක් වැඩ කරනවාය, මේ ළමයා මෙච්චරක් දවස් ක්ලාස් ආවාය කියලා. හරිද? එතකොට ඕගොල්ලෝ සුරතල් නම්ම, සුදු අම්මි, සුදු තාත්ති කියලාවත් දාගෙන ආවම මම දන්නේ මේ ආවේ කවුද කියලා. පැහැදිලිද? එතකොට ඕක තමයි කියන්න තියෙන ප්‍රධානම කාරණා ටික මේ ක්ලාස් එක සම්බන්ධව සහ වැඩ පිළිවෙල සම්බන්ධව. කවුරුත් කිසිම බයක් ඇති කරගන්න එපා. අනේ මට තාම බෑනේ. මම O level fail නේ. O level English fail නේ. A level වලට මට මේ ගානට කරගන්න පුළුවන්ද? බය වෙන්න එපා. අනිවාර්යෙන් ගොඩ දාලා දෙනවා. ඒක රෙකමන්ඩ් කරලා. ඒ කියන්නේ 100%ක් ඒක කියනවා මම. මේක මට කරන්න පුළුවන්. කරලා දෙනවා. හැබැයි මට කරන්න පුළුවන් වුණාට ඕගොල්ලෝ කරන්නේ නැත්නම් මේක කෙරෙන්නේ නැහැ. පැහැදිලිද? මම හරියට මෙතනින් වැඩේ කරනවා නම් ඕගොල්ලෝ දැනගන්න ඕනේ රෙකෝඩින් ටික ගොඩ ගහ ගන්න නැතුව ලයිව් එකේ ඇවිල්ලා සිහියෙන් ඉඳගෙන ලයිව් එකේ ඇවිල්ලා ඔයාට ඉතින් අර ආච්චිලා සීයලවත් මේ අල්ලපු ගෙදර දෝනිවවත් මතක් වෙන්න බෑ. පැහැදිලිද? මම ඕගොල්ලන්ට කතා කරන්නේ තේරෙන සිංහලෙන්. ඉංග්‍රීසි භාගය සිංහල භාගයයි නෑ, ඉංග්‍රීසියෙන් කතා කරන්නෙත් නෑ. ඕගොල්ලෝ ඉපදිච්ච දවස් ඉඳන් කතා කරන භාෂාවෙන් මම කතා කරන්නේ සහ උගන්වන්නෙත් ඒ භාෂාවෙන්. පැහැදිලිද? එතකොට හොඳට ඔලුවට යනවා. ඒක තමයි සිස්ටම් එක. දැන් අපි පොඩි කාන්දෙන් ඉගෙන ගත්තේ ඇවිල්ලා එක්ක ඉංග්‍රීසි භාගය සිංහල භාගය දාගෙන කියාගෙන යනවා, නැත්නම් ඉංග්‍රීසි වලින්ම කතා කරනවා. මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ පළවෙනි දේ ස්පෝකන් ක්ලාස් එකකට නෙමෙයි. පැහැදිලිද? අපේ කිසිම වෙලාවක අපි පේපර් එක කරන්න ගියාට පස්සේ අපෙන් ස්පෝකන් වලින් කියන්නේ ඉංග්‍රීසි කතා කරලා කවුරුත් ප්‍රශ්න අහලා ලකුණු දෙන්නේ නැහැ. අපි තනිකර කොට දාගන්න ඕනේ ග්‍රැමර්. හරිද? ඩයලොග් කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු 25ක කොටසක් තියෙනවා. අන්න ඒකට ඔයාලට අවශ්‍ය වෙනවා ඉංග්‍රීසි කතා කරන විදිය ගැන. හැබැයි ඉංග්‍රීසි කතා කරන ටිකටත් අවශ්‍ය වෙන ග්‍රැමර් පොයින්ට් ටික. අන්න ඒ ටික ලස්සනට හදාගත්තොත් ඔයාලට පුළුවන් A level වලින් පස්සේ නැත්තම් මේ ඉන්න ගමන් ග්‍රැමර් හදා ගන්න ගමන් ඔයාලට පුළුවන් තනියෙන් ස්පෝකන් හදා ගන්න. ඒක නිසා හොඳට මතක තියාගන්න අපේ ක්ලාස් එක ඇතුලේ මම ඔයගලන්ට උගන්වන්නේ තේරෙන සිංහලෙන් තේරෙන භාෂාවෙන්. පැහැදිලිද? ඒක නිසා කිසිම ළමයෙක්ට මේක නොතේරෙන්න විදියක් නැහැ. ඔන්න දෙමළ ළමයි වගේ ඉන්නවනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ළමයි එහෙම ඉන්නවා නම් මට අනිවාර්යෙන් කියන්න මොකක් හරි දෙයක් තියෙනවද කියලා. මොකද බහුතරය ගැන හිතලා තමයි මම මෙතන වැඩි කරන්නේ. පැහැදිලිද? මෙතනට වෙනකන් කියපු කාරණා ටික තේරුණාද? මෙතනට වෙනකන් කියපු කාරණා ටික හැමෝටම පැහැදිලිව තේරුණාද කියලාද? වැඩි බයිලා කතා කරන්න මම කැමති නෑ. අපි කෙලින්ම යන්න ඕනේ වැඩේට. දවසේ වැඩේට. හරිද? හැමෝම දාන්න ඕනේ. කවුරුත් බාගට දාන්න බෑ. හැමෝම දාන්න ඕනේ කියපු දේවල් තේරුණාද කියලා. හරි. හැමෝටම තේරිලා තියෙන්නේ. ඊළඟ කාරණාව තව පොඩි කාරණාවක් මේකට ඇඩ් කරන්න ඕනේ. දැන් පේමන්ට් කළා ළමයි ක්ලාස් එකට එනවනේ. එතකොට මාසෙකට දවස් 4යි ක්ලාස් එක තියෙන්නේ. දවස් 4යි කිව්වට ඔය අස්සට එහෙම් මෙහෙන් ඕගලන්ට පොඩි අමතර දවස් වැටෙනවා. මොකද මට හිතුනොත් දැන් අපි පාඩමක් කල්ලි ඉවරලා මේ පාඩමෙන් A level වලට අදාළව පාස් පේපර් එකකින් ප්‍රශ්නයක් කරා නම් හොඳයි කියලා මම කියන පුතේ අපි මේ දවස්වල සෙමිනාර් එකක් දාමු එන්න. එතකොට එන්න බැරි කට්ටිය ප්‍රශ්නයක් කරගන්න එපා. අනේ මට මේ වෙලාවට එන්න විදියක් නැහැ නේ, මට තව ක්ලාස් එකක් තියෙනවා නේ කියලා. මොකද ඔයගලන්ට රෙකෝඩින් එක දානවා. රෙකෝඩින් එක බලන්න ඕනේ. කිසිම ළමයෙක් රෙකෝඩින් නම් ගොඩ ගහ ගන්න එපා. එහෙම කරන්න ගියොත් මේ වැඩේ කරන්න බෑ. පැහැදිලිද? අද දෙන රෙකෝඩින් එක දවස් 3ක් ඇතුළත බලන්න ඕනේ. හරිද? ඒක තමයි ප්‍රධාන කාරණාව. දැන් ඕගොල්ලෝ පේමන්ට් කරානේ. පේමන්ට් කරාම මම දැම්ම මාසෙට දවස් 4ක් කියලා. දැන් එතකොට ඕගොල්ලෝ බලයි මේ මාසෙට අඟහරුවා දවල් 4ක් නැහෙනි කියලා. ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ පේමන්ට් කරපු කට්ටියට අද 16 නේ. අද 16 වුණා. අද ක්ලාස් එක තිබ්බා. හරිද? ආයේ ඔයගලන්ට අඟහරුවා දවල්ක් වැටෙනවා 23 සහ 30. 23 30.
මේ 30 පොසොන් එකට පස්සේ දවසේ පොසොන් වලට පස්සේ දවසේ ඔන්න පොඩ්ඩක් කම්මැලිකමක් ගන්න දවසක් කොල්ලු එහෙම යනවා තොරම් බලන්න යනවා පවුල් පිටින් කට්ටිය යනවා ඒ දවසට මෙදාට ඔන්න බලන්න කට්ටිය ටිකක් අඩු වෙයි හැබැයි අඩු වුණාට මට එදාට ක්ලාස් එක නොකර ඉන්න බෑ එතකොට ඒ වෙනුවට මම තව දවසක් දාන්න ඕනේ ඒක නිසා ඕගලන්ට කවද්ද ක්ලාස් තියෙන්නේ 23ක් තියෙනවා 30ක් තියෙනවා ආයෙ තව අමතර දවසක් දානවා කවදද 26 වෙනිදා 26 වෙනිදා සිකුරාදාව හරිද එතකොට මේ මාසෙට දවස් 4ක් අපි කරනවා ඒක නිසා කවුරුත් බය වෙන්න එපා අනේ මම මන්ත්ලි පේමන්ට් එක කරානේ මාසෙට පේමන්ට් එක කරානේ ඒවට අපි දවස් චුට්ටනේ කරේ කියලා නේ දවස් 4ක් ගානට කරනවා කවද්ද අද 16 අද ක්ලාස් එක කරනවා ආයෙ 23 කරනවා 30 කරනවා 26 කරනවා පේමන්ට් කළා ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච කට්ටිය මේ ටික අනිවාර්යෙන් නෝට් ඩවුන් කරලා හරි ලියා ගන්න මෙන්න මේ දවස්වල ක්ලාස් තියෙනවනි කියලා පැහැදිලිද මොක නැතත් මේක නෝට් ඩවුන් කරගන්න 26 මොකද මේක ඔයගලන්ට අමතක වෙන්න පුළුවන් 26 වෙනිදාත් කීයේ ඉඳන් කීයටද 7:30 ඉඳන් 9 වෙනකම් මේ උදේද නෑ මේ රෑ හොඳේ රෑ 7:30 ඉඳන් 9 වෙනකම් ක්ලාස් තියෙන. එතකොට මේ මාසෙට දවස් 4ක් අපි ලස්සනට වැඩ කළා මේක අවසන් කරලා දානවා. අවුරුද්දේ වැඩ පිළිවෙල ඉවරයි. ඕගොල්ලෝ ලස්සනට ඒකට ඒ ප්ලස් එකකට යන්න පුළුවන් ගන්නට වැඩේ ගොඩ දා ගන්නවා. එහෙනම් අද දවසේ අපි කරන කොටස් ටිකට යන්න. මට කියන්න දැන් මෙතන ඉන්න 2027 කට්ටිය සහ 28 කට්ටිය කවුද මේ වෙද්දී ජෙනරල් ඉංග්ලිෂ් වල පේපර් එකක් කරේ සම්පූර්ණ පේපරේ ඕනේ අඩුම ගානේ පේපර් එකේ ප්‍රශ්න 3-4ක් හරි කරලා තියෙන ළමයි කරා කියලා දාන්න නැති කට්ටිය නැහැ කියලා දාන්න එක ලේසි මට දාන්න කරපු කට්ටිය කරා කියලා දාන්න නැති කට්ටිය නැහැ කියලා දාන්න කරා නෑ කරා නෑ කරානෑ කියන එක රැප් එකක් වගේ ගියා ඒක හරියට භාගයක් කරලා තියෙනවා භාගයක් නැහැ කියලා තමයි හිතාගන්නේ නේ කරානෑ එහෙම තමයි ගිහිල්ලා තියෙන කතන්දරේ හරිනේ එතකොට කරා හෝ නැතා හෝ මොකද්ද තමන්ගේ ඔළුවේ තියෙන්න ඕන අයිඩියා එක පේපරේ කොහොමද හැදෙන්නේ මොන ප්‍රශ්නෙන්ද හැදෙන්නේ මොන පාඩමෙන්ද හැදෙන්නේ මේ ප්‍රශ්නෙට එන්නේ මේ පාඩමේ ඒකනේ දැනගත්තොත් මට මේක කරන්න පුළුවන් කියන කාරණා ටික ඔළුවේ තියෙන්න ඕනේ දැන් PDF එක බලපු කට්ටිය දන්නවා ඉංග්‍රීසි පේපර් එක පැය කීයක්ද සම්පූර්ණයෙන් මේ පාට කැතයි ඉංග්‍රීසි පේපර් එක පැය 4ක් සම්පූර්ණ පේපර් එක පැය 4ක් එතකොට මේ පේපර් එකේ කොටස් දෙකක් තියෙනවා එකක් ෆස්ට් පේපර් එක මගේ අකුරු කැතයි ගණන් ගන්න එපා අකුරු කැත වුණාට කියන කාරණාව ඔලුවට දාගන්න මොකද මගේ අකුරු වල ලස්සනින් ඕගලන්ට වැඩක් නැහැ නේද තේරුමක් නැහැනේ මගේ අකුරු ලස්සනයි අනේ අරක ලස්සනයි මේක ලස්සනයි කියලා හිතන්න එපා කියන කාරණාව හොඳට ඔලුවට දාගන්න අයිඩියා එක ඔලුවට දාගන්න එතකොට වැඩේ ගොඩ හරිද ඊළඟට සෙකන්ඩ් පේපර් එක මෙන්න මෙහෙම කොටස් දෙකක් තියෙනවා හරිද හොඳට අහගන්න හරිද මේ ටික හරියට අහගත්තොත් තමයි මෙතනින් එහාට අපි ලස්සනට ගමන යන්න පුළුවන් වෙන්නේ මේක අනේ අයියෝ වැඩක් නැහැ මුට පිස්සු කියලා හිතනවා නම් ඒ කට්ටිය ඇත්තටම ඉන්න එපා මොකද මේක හොඳට ගහගත්තොත් තමයි ඔයගලන්ට ඉස්සරහට ගමන ලස්සනට ගලාගෙන යන්න පුළුවන් මේක නොදැන ගියොත් කොහොමත් අතරමඟ තමයි ෆස්ට් පේපර් එක පැයයි මේ ෆස්ට් පේපර් එක තියෙන්නේ පැයයි 1 hour තියෙන්නේ පැයයි සෙකන්ඩ් පේපර් එක පැය 3ක් තියෙනවා පැය 3ක් තියෙනවා අම්මට සිරි එතකොට මේ දෙකම එකතු වෙලා තමයි මේ පැය 4 හැදෙන්නේ හොඳට මතක තියාගන්න මේ පැයේ පේපර් එකට හැබැයි ප්‍රශ්න කීයක් එනවා කියලා දුවා හිතන්නේ මේ Q අකුරෙන් මම දානවා question කියන එක ප්‍රශ්න 8ක් අන්න කතාව ප්‍රශ්න 8ක් කරන්න ඔයාලට තියෙන්නේ පැයයි එතකොට මේකේ කීයද ප්‍රශ්න 13ක් ප්‍රශ්න 13ක් කරන්න පැය 3යි තියෙන්නේ හැබැයි වා හිතන්න එපා නේ අතන ප්‍රශ්න 8ට පැයයි කියන්නේ මේ ප්‍රශ්න හරිය ලේසියිනේ හාෂා ෂෝයිනේ කියලා හිතන්න එපා මේ අස්සේ තියෙනවා පට්ට ග්‍රැමර් කොටස් අමාරු ග්‍රැමර් කොටස් හරිද දැන් අමාරු ඒ වගේම තාම මාස දෙක තුනක් යද්දි හරිය ලේසි වෙනවා ඒක මම ස්ථීරව කියනවා ක්ලාස් එකට හරියට එනවා නම් වැඩ ටික කරනවා නම් මේ ටික හරිය ලේසි වෙනවා මේකේ 13ක් තියෙනවා මේ 13 ඔයගොල්ලෝ ආසම එක තියෙනවා මේකේ කොටස් 3ක් බෙදෙනවා මම මෙහෙම කියන්නම්කෝ දැන් අපේ පේපර් එකේ ෆස්ට් පේපර් එක කියලා තියෙනවා සෙකන්ඩ් පේපර් එක කියලා තියෙනවා දැන් ඔයගොල්ලෝ දන්නවා ෆස්ට් පේපර් එකට පැයයි සෙකන්ඩ් පේපර් එකට පැය 3යි තියෙන්නේ හරිද එතකොට
ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 8ක් තියෙනවා කියලා දන්නවා. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 13ක් තියෙනවා කියලා දන්නවා. අපි යමු මුලින්ම දැන් ෆස්ට් පේපර් එක ගැන කතා කරන්න. හරිද? මේ ෆස්ට් පේපර් එකේ අපි දැන් කිව්වේ මොනවද? පැයයි තියෙන්නේ. මේ මං h කියලා විතරක් දාන්නම්කෝ. පැයයි තියෙන්නේ සහ ප්‍රශ්න 8ක් තියෙනවා. මේ ප්‍රශ්න 8ත් කොටස් දෙකකට බෙදෙනවා. පාර්ට් A සහ පාර්ට් B කියලා. පාර්ට් B කියලා. පැහැදිලිද? එතකොට මේ ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 8ත් කොටස් දෙකකට බෙදෙනවා පාර්ට් A සහ පාර්ට් B කියලා. පැහැදිලිද කතන්දර? එතකොට මේ පාර්ට් A සහ පාර්ට් B වලට මොනවද එන්නේ? මේ පාර්ට් A සහ පාර්ට් B වලට මොනවද එන්නේ කියන දේවල් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. හරිද? ඒක වෙන වෙනම කතා කරන්නත් කලින් අපි මේ ටික බලමුකෝ. කොහොම කතා කරත් එන්නේ මොනවද? රයිටිං තියෙනවා, රීඩිං තියෙනවා, ග්‍රැමර් තියෙනවා, වොකැබුලරි තියෙනවා. ඔන්න ඔය කතන්දර ටික. හරිද? අපි බලමු මුලින්ම පළවෙනි ප්‍රශ්නෙට මොකක්ද එන්නේ කියලා. මේක ලස්සන ප්‍රශ්නයක්. හරිද? Q1 මේ පළවෙනි ප්‍රශ්නෙට එන්නේ සුපිරි කොටස් ටික. මොනවාද? ප්‍රිපොසිෂන්. ප්‍රිපොසිෂන් කියන්නේ මොනවාද? නිපාත පද. ලකුණු කීයක්ද? ලකුණු 5යි. මේ පළවෙනි ප්‍රශ්නේ question number 1 එකට හම්බෙන්නේ ලකුණු 5යි. පාඩම මොකද්ද? ප්‍රිපොසිෂන්. ප්‍රිපොසිෂන් කියන්නේ නිපාත. එතකොට අපේ ක්ලාස් එකේ වෙනම පාඩමක් තියෙනවා නිපාත කියලා. ප්‍රිපොසිෂන් කියලා. එතකොට අපි ඒකෙදි ප්‍රිපොසිෂන් කීයක් ඕගොල්ලන්ට උගන්වනවද? ප්‍රිපොසිෂන් 50ක් උගන්වනවා. අම්මට සිරි ප්‍රිපොසිෂන් 50. සමහර ප්‍රිපොසිෂන් ඕගොල්ලෝ අහලවත් නැතුව දැන් ඕගොල්ලෝ හිතන්නේ මේ ඔන් කියන්නේ උඩ විතරයි. ඉන් කියන්නේ ඇතුලේ විතරයි. ඔහොම ඔයගොල්ලෝ අහලා තියෙන ඒවා ඔයගොල්ලෝ දන්නේ චූටි දේවල් ටිකක් විතරයි. හැබැයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ ප්‍රිපොසිෂන් පාවිච්චි වෙන තැන අනුව වෙනස් වෙනවා. පැහැදිලිද? එතකොට ඒ කොටස් ඔයා හරියට ඉගෙන ගන්න ඕන. හරියට තිත්තරවා දන්නවා ඉන් කියන එක මේ සෙන්ටෙන්ස් එකට අනුව මෙතන තියෙන ඇතුලේ කියන අර්ථය නෙමෙයි. මෙතන තියෙන වෙන මොකක් හරි අර්ථයක්. ඒ අර්ථය මම අඳුනගන්නේ මම මේ ග්‍රැමර් පොයින්ට් එක දන්න නිසා. එතකොට ඒ පොයින්ට් එක මොකක්ද කියලා කොහොමද ඔයගොල්ලෝ දැනගන්නේ? මොකද මම මේක ක්ලාස් එකේදී කියලා දෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ප්‍රිපොසිෂන් කියන පාඩම, මේ ප්‍රිපොසිෂන් නිපාත කියන පාඩම ලකුණු 5ක කොටසක්. අයියෝ මොකටද මෙච්චර මේ පාඩමක් දාලා කරන්න කියලා හිතෙයි. හොඳට මතක තියාගන්න මේ ප්‍රිපොසිෂන් නැතුව ඔයගොල්ලන්ට රයිටිං වල කිසිම දෙයක් කරන්න බෑ. පැහැදිලිද? මේක ලකුණු 5ක පාඩමක් වුණාට පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ ප්‍රිපොසිෂන් චුට්ටයි වුණාට ඇයි මම ප්‍රිපොසිෂන් 50ක්ම දෙන්නේ? මොකද ඕගොල්ලන්ට ලස්සන එසේ එකක් ලියන්න ඕන, ලස්සන ලෙටර් එකක්, බාර් chart එකක් ලියා ගන්න ඕන නම්, ලස්සන පැරග්‍රාෆ් එකක් හදන්න ඕන, ලස්සන ඩයලොග් ටිකක් හදන්න ඕන, කන්වර්සේෂන් එකක් ගොඩනගා ගන්න ඕන නම් ඕගොල්ලෝ හොඳට දැනගන්න ඕන පාඩමක් තමයි මේ ප්‍රිපොසිෂන් කියන්නේ, නිපාත පද කියන්නේ. කාරණාව පැහැදිලිද? තේරුණාද? කාරණාව පැහැදිලිද? තේරුණාද? chat එකට දාන්න කාරණාව පැහැදිලිද? තේරුණාද? මම කියන එක තේරෙන්නේ නැත්නම් මේ තේරෙන්නේ නැත්නම් ලෝක ප්‍රශ්නයක් නේ. ඔය අතරේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ඔය තේරුණාද කියලා අහන වෙලාවක අනිවාර්යෙන් chat එකට දාන්න. හරිනේ මම chat එකත් බල බල ඉන්නේ. දෙවනි ප්‍රශ්නේ. මේ දෙවනි ප්‍රශ්නේ ටිකක් දැක්කාම අම්බෝ කියලා හිතන ප්‍රශ්නයක්. හරිද? දෙවනි ප්‍රශ්නේ. දෙවනි ප්‍රශ්නේ කියන්නේ Q2. මෙන්න මේ Q2 කියන එක ලකුණු 10ක්. හරිද? ලකුණු 10ක් තියෙන්නේ. ඒ වුණාට ඔයා කල්පනා කරන්න දැන් මම මේ කිව්වට පස්සේ සහ පාස් පේපර් එක කරන් බලන්න මේ දෙවෙනි ප්‍රශ්නවා දැනගන්න නම් ඔයා active voice, passive voice, grammar කොටස් කාපු එකෙක් වෙන්න ඕනේ. උද්දට කාපු එකෙක් වෙන්න ඕනේ. දැන් අපේ මාස 3 කෝස් එකේ ළමයිට කරාම මම කියලා දුන්න මේක එන්නේ මේ විදිහටයි. අපිට මේ උත්තරේ ගන්නේ මේ විදිහටයි කියලා. එතකොට සමහර ළමයි කියනවා මේ පොයින්ට් මම දැනගත්තේ අදනේ කියලා. අන්න එහෙම අමාරු කොටස් ටිකක් තියෙන තැනක් තමයි මොකද්ද මේ දෙවනි ප්‍රශ්නේ. මේක පාඩම් ගොඩක එකතුවක්. පැහැදිලිද? පාඩම් ගොඩාක් එකතුල තමයි මේක හදන්නේ. මේකට නමක් දෙන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. ලකුණු කීයද දෙන්නේ? 10ක්. හරිද? ලොකු පැරග්‍රාෆ් එකක් දීලා තියෙනවා. ඒකේ හිස්තැන් තියෙනවා. හිස්තැන් දීලි වල කොනේ verb එකක් දීලා තියෙනවා. එතකොට ඔයා ඒ verb එකේ හරි ෆෝමැට් එක ඔයා දැනගෙන ඉන්නවා. verb එකේ මොකද්ද ටෙන්ස් එක මේකේ හැදිලා තියෙන මොන ටෙන්ස් එකෙන්ද? මෙතන තියෙන sentence structure එක මොකද්ද කියලා දැනගෙන තමයි ඔයා ඒ verb එක convert කරලා change කරලා ඔයා දාන්න ඕනේ හරියට උත්තරේ විදියට. එහෙනම් ඒක දැනගන්න ඔයා කීයක් දැනගන්නවද? active voice tenses 12ක් තියෙනවා. passive voice tenses 8ක් තියෙනවා. ඔක්කොම 20ක්.
ඒ 20 විතරද නෑ තව තියෙනවා දේවල් ඉගෙන ගන්න. ඒ ඔක්කොම දැනගත්තොත් තමයි මෙන්න මේ ලකුණු 10 ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මතක තියාගන්න අපි ඇක්ටිව් වොයිස් 12 වෙනම කරනවා. පැසිව් වොයිස් 12 වෙනම කරනවා. පැසිව් වොයිස් වෙනම රහකට කියලා දෙනවා. කවදාවත් අමතක වෙන්නේ නැති සිස්ටම් එකකට කියලා දෙනවා. ඒක දන්නවා අපේ මාස් 3 කෝස් එකේ ළමයි. පැහැදිලිද? ඔයගලන්ට ඒක බොරු කියලා හිතනවනම් ඔයගලන්ට ඒ channel එකට ගිහලා බලන්න පුළුවන්. ළමයි දාලා තියෙනවා අම්බෝ සුපිරියට තේරෙනවා නේ කියලා පැසිව් වොයිස්. මොකද ඔයගොල්ලෝ හිතන්නේ පැසිව් වොයිස් තමයි පට්ට අමාරුයි කියලා. ඒක තමයි ලේසිම. හරිද? එතකොට මේකට නමක් දෙන්න පුළුවන්. මෙන්න මෙහෙ විදියට. selected grammar points කියලා. ඇයි මේ සිලෙක්ටඩ් grammar points කියලා දාන්නේ? මොකද මේක ප්‍රශ්න ගොඩක එකතුවක්. sorry පාඩම් ගොඩක එකතුවක්. ව්‍යාකරණ ගොඩක එකතුවක්. ව්‍යාකරණ එකක් කියලා කියන්න බෑ. ඇක්ටිව් වොයිස් කියලා කියන්න බෑ. පැසිව් වොයිස් කියලා කියන්න බෑ. ටෙන්සර්ස් කියලා කියන්න බෑ. මේක ඇතුලේ කන්ඩිෂනල් සෙන්ටෙන්ස් කියලා තියෙනවා. දැන් මොනවද කන්ඩිෂනල් සෙන්ටෙන්ස් කියන්නේ? අනේ මම දන්නේ නැහැ නේ සර්. බය වෙන්න එපා අපි ක්ලාස් එකේම උගන්වනවා. මේක ඇතුලේ කන්ජන්ක්ෂන් තියෙනවා. අනේ මොනවද කන්ජන්ක්ෂන් කියන්නේ මම දන්නේ නැහැ නේ. බය වෙන්න එපා අපි ඒවත් උගන්වනවා. කන්ජන්ක්ෂන් එක කොහොමද මේ හරියට සෙන්ටෙන්ස් එකක් ගලපගන්නේ? ඒ හැමදේම උගන්වනවා. බය වෙන්න එපා. එතකොට මතක තියාගන්න දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 10ක් එන්නේ පාඩම් කිහිපයක එකතුවක්. මේකට දාගන්න ටියුට් එක හම්බෙච්ච නැති. ලයිව් එකේ පොඩ්ඩක් වෙනම ඉන්න ළමයි ටික දාගන්න සිලෙක්ටඩ් ග්‍රැමර් පොයින්ට් කියලා සහ මම ඔය කටින් කියපු ඒ මොන හරි දාගන්න පොයින්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දාගන්න. පැහැදිලිද? සහ ඔයගලන්ට මගේ ක්ලාස් එකේ ටික දවසක් ඉද්දි තේරෙයි මම කියන්නේ ළමයි මල් දාන්න, තරු දාන්න, පාට පෑනක් ගන්න, මේක දම් පාටින් ලියන්න, මේක රෝස පාටින් ලියන්න කියලා. පැහැදිලිද? අපේ ක්ලාස් එක තුළ අපි බයිලා කියවන්නෙත් නෑ. මම මේ අද දවස් තුලද කියෙව්වේ මොකද ඔයගොල්ලෝ මං ගැන දැනගන්න ඕන නිසා අපේ ක්ලාස් එකේ වැඩපිළිවෙල දැනගන්න ඕනේ. එතනින් එහාට මම කියවන්නේ නෑ. හැබැයි මම බනිනවා. බනින්නේ ඇයි? ඔයගොල්ලෝ මේ chat එකට මම අහන දෙයට උත්තරේ දුන්නේ නැත්තම්. සමහර කට්ටිය ඉන්නවා මාසයක් දෙකක් ගියාම ගොළු හදවත් වෙනවා. මුන් එක එකක්වත් උත්තර දාන්නේ නැහැ. මම ප්‍රශ්නේ අහලා මම බලන් ඉන්න ඕනේ. එක එක විතරක් උත්තරේ දානවා. තව 20ක් විතර ලයිව් එකකින් උන් දාන්නේ. අන්න එහෙම ආවොත් විතරක් මම පොඩ්ඩක් අර පාඩමෙන් කාලය අරගෙන බයින්න ගන්නවා. එහෙම වෙන්න එපා. එතකොට ඕගොල්ලන් කාලේ තමයි අපරාධය. එතනින් එහාට මම අනිත් ගුරුවරු ගැන කියවන්නෙත් නැහැ. මං ගැන බයිලා ගහන්නෙත් නැහැ. ලස්සන්ට වැඩේ කරනවා. ලස්සන්ට ඉවර කරලා දානවා. හරිද? එතකොට හොඳට මතක තියාගන්න හොඳට කණෙන් අහන් ඉන්න ඕනේ. ක්ලාස් එකේ ඉද්දී කිසිම ළමයෙක් වෙන ලෝකයකට යන්න බෑ. ලයිව් එකේ ඉඳගෙන අරයට මෙසේජ් යවන්නත් බෑ. එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? ඔයාට මම කියන දේ ඔලුවට යන්නේ නැහැ. ඔලුවට යන්නේ නැහැ කියන්නේ ඇයි? මම දැන් කියන්නේ නවාට පොයින්ට් එකක් දාන්න පුතේ මලක් දාලා කරුවක් දාලා මේක ලියාගන්න කියලා. මම කටින් කියන්නේ. මම මේ කටින් කියන එක හොඳට අහන් ඉඳියොත් තමයි මේ පොයින්ට් එක මම දන්නේ නැහැ. මේක මම ලියාගත්තොත් හරි කියලා වාට හිතෙන්නේ. පැහැදිලිද? ඒක නිසා අපේ ක්ලාස් එකේ තියෙන වැදගත්ම දේ තමයි හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. ඊට පස්සේ ලස්සන්ට කැමති කට්ටිය ලියා ගන්න ඕනේ. දැන් අපේ එහෙම ළමයි ඉන්නව ලස්සන්ට ලියන. සමහර ළමයි මට නෝට් එවනවා. මමවත් එච්චර ලස්සනට නෝට් එකක් හදලා නැහැ සහ මමවත් එච්චර ලස්සනට ලියන්නේ නැහැ. ඒ නෝට් එක කියවම මටත් ඒක ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ තරම් ලස්සනට එයා ලියලා තියෙනවා මම කියන දේවල්. පැහැදිලිද? අපි ටියුට් දෙනවා හැම පාඩමටම. ඒ හැම පාඩමටම ටියුට් දුන්නට ඒ ටියුට් එකේ තියෙන දේවල් වලට වඩා දහස් ගුණයක් දේවල් මම කටින් කියනවා. මේක එන්නේ මේක මේ බලන්න පුතේ මේ බලන්න පුතේ කිය මම කියනවා. සමහර තැන් මම වරද්දලා කියනවා. මම වරද්දලා කියලිවල මම ආයි කියනවා කාටද මේක තේරුනේ? එතකොට මම බලන්නේ මොකද්ද? කවුද 100න් අහන් ඉදී කියලා. ඒ වගේ ලස්සනට අපේ පාඩම් ඇතුලේ ගලාගෙන යන තැන් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට තේරෙයි. තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ මේකට කියනවා ක්ලෝස් ටෙක්ස්ට් කියලා. හරිද? මේක තනීකර හැල්ලක් දීලා තියෙන්නේ. මේකෙදි බලන්න ඔයාගේ වොකැබ්ලරි එක. ඒ කියන්නේ ඔයාගේ වචන මාලාව. පැහැදිලිද? තුන්වෙනි එකට දාගන්නකො මේ විදිහට. Q3 Q3 එකට දාගන්න ඕගොල්ලෝ පොඩ්ඩක් ඉන්නකො ලකුණු ඒකට හම්බෙන්නේ ලකුණු ළමයි උගන්ට ලකුණු 10ක් හම්බ වෙනවා ඒකට. එතකොට ලකුණු 10 කොටස් දෙකයි. මේකට අපිට නමක් කියනවා close text කියලා. close text කියලා කියනවා. මේක මේ ලොකු පැරග්‍රාෆ් එකක් තියෙන්නේ අර දෙවෙනි එක වගේම තමයි. මම ඔයගලන්ට පෙන්නන්නම්කො පේපර් එකක් අරන් මේ තියෙන්නේ. මේ තියෙන්නේ 2020 ප්‍රශ්න පත්‍රය. හරිද? මේ තියෙන එතකොට close text කියන එක. ඔයගොල්ලෝ ලොකුවට පේන්නේ නැතු වෙදි මෙන්න මේ තියෙන්නේ ඒක. පාස් පේපර් එකක් අරන් බලන්න පුළුවන් ෆස්ට් පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට මේකේ මේ වචන ගොඩක් දීලා තියෙනවා. ලොකු පැරග්‍රාෆ් එකක් දීලා තියෙනවා. වරහන් ඇතුලේ වචන තුනක් තියෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ මේ ඡේදයට ගැලපෙන හරි වචනේ තෝරලා දාන්න ඕනේ. එතකොට එහෙම කරන්න නම් ඔයා මොකද්ද දැනගන්න ඕනේ? ඔයාගේ වචන මාලාව ක්වොලිටි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ වොකැබ්ලරි එක නියමයට තියෙන්න ඕනේ. ඔයාට මේ ඡේදය කියවුවාම මේකේ අහලා තියෙන දේ තේරෙන්නත් ඕනේ. සහ අර වරහන් ඇතුලේ තියෙන වචන තුන තියෙනවානේ. ඒ වචන තුනේ තේරුම් වෙන වෙනවා දැනගන්නත් ඕනේ. අම්මට සිරි මම කොහොමද ඉච්චර දේවල් දන්නේ? අනේ ඒක තමයි කියන්නේ. දැන් ඕගලන්ට කාලේ තියෙනවා. දැන් ওই මාස 3 කට්ටිය මම ක්ලාස් එක පටන් ගද්දිම කියපු දෙයක් තමයි
මේක හදාගන්න vocabulary එක හදාගන්න. මොකද මට කියන්න බෑ මේක පාඩම් කරන්න මේක පාඩම් කරන්න කියලා. ප්‍රශ්න අනුව vocabulary එක වෙනස්. එතකොට මම මොකද්ද කරන්න ඕනේ? මේක හදාගන්න මේ කියන දේවල් හොඳට අහගෙන ඉන්න. ප්‍රශ්න පත්‍ර ටික ගන්න 2019 ඉඳන් ගන්න. මොකද අලුත් සිලබස් එක හැදුවේ 2019 ඉඳන්. 2019 ඉඳන් 25 වෙනකම්. 2025 වෙනකම් මේ පාර 26 කරාට පස්සේ 26 පේපරෙත් ගන්න. අරගෙන ඔයා කියවන්න. පැහැදිලිද? හොඳට කියවන්න. කියවද්දි ඔයාලට තේරෙනවා මට සිරිමේ මේ වගේ වචනනේ තියෙන දැන් මම මෙච්චර කල් දැනගත්ත කැට් බැට් හැට් කම් ගෝ වෙන්ට් කියන ටික විතර නම් ඔයාලට තියෙනවා අඩි මේ වගේ අලුත් verb එකක් මෙතන තියෙනවානේ. මෙතන ලස්සන noun එකක් තියෙනවානේ. එතකොට මම මේක තේරුම දන්නේ නෑනේ. අන්න එහෙම ඔයාලට හවුවෙන තැන් තියෙනව නේද? වෙනම පොතක් අරන් ඒවේ තේරුම් ටික ලියා ගන්න. පැහැදිලිද? ඉංග්‍රීසි කියන්නේ පේපර් එකම නෙමෙයි. පැහැදිලිද? ඕගොල්ලන්ට දැන් බලාපොරොත්තු වෙදි කැම්පස් යන්න. කැම්පස් යනවා නම් ඔයාට අනිවාර්යෙන් ඉංග්‍රීසි ඕනේ. කැම්පස් එකේ ගිහලා සිංහල ඉගෙන ගන්න ඉංග්‍රීසි ඕනේ නැහැ. ඔයාට වෙන වෙන සබ්ජෙක්ට් කරනවා නම් ඔයාට අනිවාර්යෙන් ඉංග්‍රීසියෙන් තමයි උගන්වන්නේ. ලෙක්චර් විල ඉංග්‍රීසියෙන් කතා කරන ඔයා මෙහෙම බලයින මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. කියන දේ ලියා ගන්න බෑ. පේපර් එක එන්නේ ඉංග්‍රීසි වලින් ලියන්න. අනේ මට ලියන්න තේරෙන්නේ නැහැ. අනා ගන්න එපා. ඒක නිසා මේක බේසික් එකක් විදියට හිතලා හොඳට දාගන්න. ඔයා කැම්පස් නොආ ඉන්න පුළුවන්. ඒවට මොන හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි ඕනේ. ඔයා පාරේ ගිහිල්ලා ඇවිද්දත් කවුරු හරි හම්බුණත් ඔයා බැංක් එකකට ගියත් ඔයාට ඉංග්‍රීසි ඕනේ. පැහැදිලිද? දැන් ඉස්සරහට සිංහල භාවිතාව වෙනවා අඩුයි. දැන් බැංක් එකකට ගිහිල්ලා ඔයා ජොබ් එකක් ගන්නත් ඔයාට අවම O level C ඉල්ලන්නේ. පැහැදිලිද? එහෙනම් O level වලට අඩු ගන්න S එකක්වත් නැත්තම් මේකවත් හොඳට ගොඩ දාගන්න බලන්න සහ මේ කියලා දෙන හැම ග්‍රැමර් පොයින්ට් එකක්ම හොඳට ඔලුවට දාගන්න. මොකද කිසිම ක්ලාස් එකක කියලා දෙන්නේ නැති ප්‍රමාණයට මම අභ්‍යන්තරයට ගිහිල්ලා කියලා දෙන්නේ. ඒක මම වගකීමෙන් කියනවා. කිසිම ක්ලාස් එකක මෙච්චර අභ්‍යන්තරයට ගිහිල්ලා කියලා දෙන්නේ නැහැ. ඒක මගේ ක්ලාස් ආපු ළමයි හොඳට දන්න කාරණයක්. ඇදි ජීවිතයට අහපු නැති කොටස් පවා මම අස්සට කියලා දෙනවා. බොරු බයිලා ගහලා ඔයගලන්ට ලස්සන මනෝලෝක පෙන්වන්නේ නැහැ. අදාළ කාරණාව කරනවා ක්ලාස් එක ඉවර කරලා දාන ඕගලන්ගේ ඔලු හදනවා. පැහැදිලිද? ඒකයි කරන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්නේ කාරණා ටික. ක්ලෝස් ටෙක්ස්ට් එකේදී මොකක්ද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ? වොකැබ්ලරි එක, ඔයගලන්ගේ වචන මාලාව. එතකොට මම දැන් කිව්වේ මොකද්ද වචන මාලාව හදාගන්න නම් කරන්න ඕනේ කියලා. පාස් පේපර් ටික කියවන්න, නොදන්න වචනවල තේරුම් ටික ඩික්ෂනරි එකෙන් අරලා පොතක ලියා ගන්න. අන්න එහෙමයි ඒවා හදා ගන්න ඕන. ඔයාලට ෆිල්ම් බලන්න පොත් කියවන්න මට කියන්න බෑ. මොකද ඒවට වඩා කාලයක් නැහැ. ඒවට කාලය යොදවන්නත් එපා අපරාධේ. ඒ නිසා පාස් පේපර් එකෙන්ම ගන්න. ඒකෙන්ම අරගෙන ඒකෙන්ම ලියන්න. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද? හතරවෙනි එකත් මේ වගේ මේ ඔක්කොම එකම කතාව තියෙන්නේ. මේ බලන්න. මේකට අපි කියනවා word collocation කියලා. මේ බලන්න. මේකේ තියෙන්නේ අර වගේම තමයි. sentence පහක් තියෙනවා. හරිද? මේ sentence පහේ ගැලපෙන වඩාත්ම සුදුසු වචනය තෝරලා හිස්තැනේ ලියන්න තියෙන්නේ. ඒකෙත් මොකද්ද එතකොට තියෙන්නේ? වචන තෝරන එකෙත් මොකද්ද තියෙන්නේ? මේකෙත් ඔයා හොඳට sentence එකක් කියවුවම මොකද්ද කියන්නේ තේරෙන්න ඕනේ. මේකේ කියලා තියෙන දේ තේරෙන්න ඕනේ. කියලා තියෙන දේ තේරුනොත් නේද ඔයාට පුළුවන් මේ හිස්තැන පුරවන්න. එතකොට හිස්තැන පුරවන්න නොවා තව දැනගන්න ඕන දෙයක් මොකද්ද? මේ වරහන් ඇතුලේ තියෙන වචනේ තේරුම් ටික දැනගන්න ඕනේ. එහෙනම් ඒකෙත් වැඩිපුරම අවශ්‍ය වෙන්නේ මොකද්ද? vocabulary එක. පැහැදිලිද? ඒකට අපි කියනවා ලකුණු 5යි තියෙන්නේ. ඉතින් ඒවට පට්ට අමාරුයි. ඒකයි මම කිව්වේ මේ පැයේ පේපරේ ප්‍රශ්න 8යි කියලා ඔයගොල්ලන්ට අනිත් හරි ෂෝයි කියලා හිතේ. ඒවට මේක පට්ට අමාරුයි. පැහැදිලිද? අර නිකන් චූන් එකට 10 20 ගණන් කරලා දාන්නේ උන්ට මරු මේක. ඒවට හොඳට හිතලා කරන එක්කෙනෙක්ට මේක හරි අමාරුයි මේක. ෆස්ට් පේපර් එක. පැහැදිලිද? එතකොට Q4 එක ලකුණු කීයද? Q4 වලට හතරවෙනි ප්‍රශ්නෙට ලකුණු 5යි. අපි මේකට කියනවා word collocation කියලා. පැහැදිලිද? වැඩිපුරම ගැලපෙන වචනය තෝරලා හිස්තැනට දාන්න තියෙන sentence 5යි එන්නේ. මෙතනට වෙනකන් කට්ටියට තේරුණාද? මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් හතරවෙනි ප්‍රශ්නේ දක්වා මම කියපු කාරණා ටික තේරුණා නම් chat එකට දාන්න තේරුණා කියලා. නැත්තම් මම පිස්සෙක් වගේ කියවනවා. ඔයගලන්ට තේරෙනවද නැද්ද දන්නෙත් නැහැ. මේ හතර තේරුණාද කියලා දාන්න හැමෝම. හැමෝටම තේරුණා. නියමයි. හැමෝටම තේරලා තියෙනවා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. මේ බලන්නකො පස්වෙනි ප්‍රශ්නේ. හරිද? මේකෙත් ලකුණු 5 යන්නේ හරි සන්තෝෂයි ලකුණු 5යි. හැබැයි මේකේ මොනවද අහන්නේ? මේකේ තියෙනවා word classes කියලා දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. ඉංග්‍රීසි වල තියෙනවා word classes කියලා. මේකෙත් කොටස් දෙකක් තියෙනවා. එකක් open class කියලා තියෙනවා. අනිත් එක close class කියලා තියෙනවා. කියන්නේ මේ වහපු පන්ති සහ ඇරපු පන්ති කියන එක නෙමෙයි. හරිද?
මේ ඕපන් ක්ලාස් කියන එකට අයිති වෙනවා nouns අයිති වෙනවා verbs අයිති වෙනවා adverbs අයිති වෙනවා adjective අයිති වෙනවා. කාටර හිතෙන්න පුළුවන් ඇයි මේකට ඕපන් ක්ලාස් කියලා දැම්මේ? එහෙම හිතන ළමයි ඉන්නවා. එතකොට හොඳට මතක තියාගන්න මේ ඕපන් ක්ලාස් කියන එකට එහෙම නමක් වැටෙන්න හේතුව තමයි ඒකට අලුතින් වචන එකතු වෙනවා. නාමපද අලුතෙන් එකතු වෙනව නේද? දැන් අලුතෙන් ළමයෙක් ඉපදුනම අපි උට නමක් දාන. එතකොට සමහරට ඒක ලෝකෙ තිබ්බ නැති නමක් වෙන්න පුළුවන්. අමුතු නමක්. සමහරට ඔයගොල්ලන්ගේ අල්ලපු ගෙදර නෑ අය එහෙම ලස්සන නම් දානවා. මං එහෙම නමක් කවදාවත් අහලා නැහැ නේ කොහෙන්ද නේ නම ඔළුවට ආවේ. එහෙනම් නාමපද කියන දේවල් හැදෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ඕපන් ක්ලාස් කියන එක ඇතුලේ තියෙන කොටස් හතරේ nouns verbs adjectives adverbs ඒවා අලුතින් නිර්මාණය වෙනවා. ඒකට අලුතින් දේවල් ඇඩ් වෙනවා. හැබැයි මේ close class කියන එකේදී ඒකට අලුතින් දේවල් ඇඩ් වෙනවා අඩුයි. දැන් preposition ගත්තොත් preposition අලුතෙන් ඇඩ් වෙන්නේ නැහැ. දවස ගානේ preposition හැදෙන්නේ නැහැ. නාමපද දවස ගානේ හැදෙනවා. පැහැදිලිද? දැන් කලින් තිබ්බද AI කියලා දෙයක් ඒ කාලේ? chat GPT කියලා දෙයක් තිබ්බද? computer කියලා දෙයක් තිබ්බද? නෑ. ඒවා අලුතෙන් හැදිච්ච දේවල්. චන්ද්‍රිකා කියලා දෙයක් අතීතේ නාකි මිනිස්සු දන්නවද? නැහැ. ඒ අලුතෙන් දේවල් හැදෙනකොට ඒවට නම් යොදනවා. පැහැදිලිද? ඒ වගේ ප්‍රීපොසිෂන් කවදාවත් අලුතින් හැදෙනවද දානි? අඩුම ගානේ අවුරුද්දකට සැරයක්වත් හැදෙන්නේ නැති තරම්. පැහැදිලිද? එතකොට මේ ක්ලෝස් ක්ලාස් කියන එක ASCII තියෙන්නේ ලේසියට ඒකට දෙයක් අලුතෙන් එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැමයි කියන්නත් බෑ. හැබැයි අවුරුදු කිහිපයකට සැරයක් ඕනනම් එකක් එකතු වෙයි. අන්න ඒක නිසා තමයි ඒකට ක්ලෝස් ක්ලාස් කියන්නේ. ඒක ඇතුලේ තියෙනවා ප්‍රීපොසිෂන් තියෙනවා, කන්ජන්ක්ෂන් තියෙනවා වගේ ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම අපි ඔයගන්ට පන්ති ඇතුළේදී කියලා දෙනවා. එතකොට දැන් ඇයි මම මේ බයිලාවක් මේකට කිව්වේ? මොකද මේ පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 5ක් එන්නේ ඔන්න ඔය වර්ඩ් ක්ලාස් වලින්. ඔයගොල්ලෝ හරියට වර්ඩ් ක්ලාසස් ටික ඉගෙන ගත්තොත් මොනවාද? adjective ටික, adverbs ටික, nouns ටික, verbs ටික, conjunction, preposition නම් මනම් ඔය ටික ඉගෙන ගත්තොත් ඔයාලට ලස්සනට මේ ලකුණු 5 ගන්න පුළුවන්. එහෙනම් මේකට නමක් දාගන්න ඕගොල්ලෝ word formation. word formation කියනට word class කියන එකම තමයි. කැමති කට්ටියට පුළුවන් මෙතනින් ඉරක් ගහලා word classes කියලා ලියා ගන්න. මේ කියන කාරණා හොඳට ඔලුවට දාගන්න. හරිද? මම මේ තරුමල් දාන බෝල දාන කියලා දෙන්නේ නැහැ. හොඳට අහගෙන හොඳට ලියා ගන්න. අවශ්‍ය පොයින්ට් තියෙනවා නම් අනිවාර්යෙන් ලියා ගන්න. මොකද ඒ ලෙවල් ළමයිනේ. චූටි ළමයි නෙමෙයිනේ රෝස පෑන ගන්න පුතිය දරුවක් දාන්න. එහෙම අවශ්‍ය නැහැ. හොඳට අහගත්තා, හොඳට ලියා ගත්තා. මොකද මේක අනිවාර්යෙන් ඒ ගන්න පුළුවන්. සුපිරියට හදා ගන්න පුළුවන් විෂයක්. මේක විෂයක්. මේක භාෂාවක්. මේ විෂයක් කියලා අපි හිතාගෙන මේක පිස්සු නැටුවට මේක භාෂාවක්. මේක ආසාවෙන් ඉගෙන ගත්තොත් මේක කරන්න පුළුවන්. ගොඩක් ළමයි මොකද්ද දාති ඉංග්‍රීසි වලට ආස නැහැ. ඒකට දැන් මගේ ක්ලාස් එකේ ළමයි ගොඩක් කියන කතාවක් තමයි සර් ඉංග්‍රීසි වලට ආස හිතුවනේ මම මෙච්චර කල් එපා වෙලදී මට දැන් කරන්න ආස හිතෙනවන්නේ. ඒ ආස හිතෙන්නේ ඉතින් මම උගන්වන විදිහ මොකක් කර වෙනසක් ඇති. ඒ වෙනස ඔයගලන්ටත් දැනෙනවා නම් අනිවාර්යෙන් ක්ලාස් එකේ ඉවරලා හරි දවස් දෙක තුනක් ගිහිල්ලා හරි මට දාන්න. මොකද ඕගොල්ලන්ගේ වචන තමයි මට මොටිවේට් එකක්. පැහැදිලිද කාරණා? එතකොට මේ කාරණාවත් ඕගොල්ලෝ දන්නවා word classes. දැන් මේවා මොනවද කියලා දන්නේ නැහැ කියලා බය වෙන්න එපා. හොඳයි අපි ක්ලාස් එකේදී කරනවා. අනිවාර්යෙන් අපි කරනවා. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? part B කියලා කොටසක් ඇවිල්ලා තියෙනවා. දැන් පාස් පේපර් එක නැති කට්ටිය අරන් බලන්න part B කියලා කොටසක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට part B එකක් ආවේ අම්මට සිට. එතකොට මේ ටික part A එකක් වෙන්න එපේ. එහෙනම් ඔන්න පොයින්ට් එක. හොඳට මතක තියාගන්න මේ first paper එකෙත් කොටස් දෙකක් තියෙනවා. part A සහ part B කියලා. මේ තියෙන්නේ මොකද්ද? මෙන්න part A. මේ තියෙන්නේ part A. එතකොට මේ part A එක හැදෙන්නේ මොනවා වලින්ද? part A එක හැදෙන්නේ මොනවා වලින්ද? පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පස්වෙනි ප්‍රශ්නය වෙනකම්. මොනවාද මේවට එන පොයින්ට්? පළවෙනි එක vocabulary. මම කිව්වා මේ ප්‍රශ්නේ කරන්න නම් vocabulary එක දැනගන්න ඕනේ. ඒ කියන්නේ වගේ වචන මාලාව සුපිරි වෙන්න ඕනේ. එතකොට ඊළඟ එක මොකද්ද? grammar. මේ පාඩ මේ ප්‍රශ්නේ කරන්න නම් ඔයාගේ grammar සුපිරියට තියෙන්න ඕනේ. ඔයාගේ ව්‍යාකරණ සුපිරි වෙන්න ඕනේ. ඔයාගේ ව්‍යාකරණ පට්ට වෙන්න ඕනේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ එකේ ඉඳන් පස්වෙනි ප්‍රශ්නේ වෙනකම් කරන්න නම් ඔයා මොනවද දැනගන්න ඕනේ? ඔයාගේ වචන මාලාව පට්ට වෙන්න ඕනේ. ඔයාගේ ව්‍යාකරණ පට්ට වෙන්න ඕනේ. ඔයාගේ vocabulary එක සහ grammar ටික සුපිරි වෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන part A. මේ තියෙන first paper එකේ part A. කැමති කට්ටිය ලියා ගන්න පුළුවන්. මේ කොටස් ටික දැම්මා part A කියලා දැම්මා. මේකෙන් වැඩිපුර අහන්නේ වචන මාලාව සහ ව්‍යාකරණය. තේරෙන භාෂාවෙන් ලියා ගන්න. vocabulary කියන්නේ මොකක්ද කියලා දන්න නැත්නම් ලියා ගන්න වචන මාලාව කියලා. පැහැදිලිද? හැබැයි ඔළුවේ තියාගන්න වචන මාලාව වල ඉංග්‍රීසි වලින් කියන්නේ vocabulary කියලා. පැහැදිලිද? grammar කියලා දන්නේ නැත්නම් ලියා ගන්න සිංහලෙන් ව්‍යාකරණ කියලා. හැබැයි ඔළුවට දාගන්න ව්‍යාකරණ වලට ඉංග්‍රීසි වලින් කියන්නේ grammar කියලා.
එතකොට මෙන්න මේ කොටස් ටික හැදෙන්නේ මේක හැදෙන්නේ මොනවා වලින්ද? vocabulary සහ grammar වලින්. පාර්ට් කීයද? A. පාර්ට් කීයට ප්‍රශ්න කීයද? Q1 ඉඳන් Q5 වෙනකම් ප්‍රශ්න 5යි. කතන්දරේ තේරුණාද? පැහැදිලිද? පාර්ට් B එකට යන්න කලින් මට chat එකට දාන්න කතන්දරේ තේරුණාද? පැහැදිලිද කියලා සුපිරියටම තේරුණාද කියලා දාන්න. කිසිම ගුරු මුෂ්ටි තියාගෙන ඉගෙනILLක් නැහැ. මම දන්නේ මොනවද ඔක්කොම ටික උගන්වනවා. මම දන්නේ නැත්නම් ඒක උඩස මම දන්නේ නැහැ කියලා අනිවාර්යෙන් කියනවා. පැහැදිලිද? මොකද මම 100%ක් දන්නේ නැහනේ. මම නෙමෙයි ඉංග්‍රීසි හොයාගත්තේ. මමත් තාම ඉගෙන ගන්නවා. මමත් දේවල් හොයාගෙන යනවා. එතකොට මම දන්න හැම බම්බුවම ඔයගලන්ට කියලා දෙනවා. මම කතා කරන්නේ ඔයගලන්ගේ භාෂාවෙන්. සමහර කට්ටිය දුව කොමිස කතා කරනවත් දන්නේ නැහැ. මම පිස්සෙක් කියලා හිතෙයි. ඒකට ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ ඔයගොල්ලොත් එක්ක යාළුවෙක් වගේ ඉඳගෙන ඔයගලන්ට දැනෙන භාෂාවකින් ගන්න. පැහැදිලිද? මම මෙතන ඉඳගෙන බණ කියනවා වගේ බ්ලා 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 ගන්න මම ආස නැහැ. ඔගුලන්ගේ මට්ටමේ මිදන් ඔයගලන්ට දැනෙන විදිහට ඉගෙනුවොත් මමත් ළමෙක් වගේ හිතලා ඉගෙනුවොත් තමයි ඔයාට මේක හොඳට උළුට යන්නේ. මම ගුරුවරයා වගේ හිතුවොත් මොකද්ද වෙන්නේ? ගොඩක් කට්ටිය වරද්ද ගන්න තරම් මම ගුරුවරයා වගේ හිතනවා. එතකොට මම හිතන්නේ මම දන්නවා. මම මේ දන්න ඔක්කොම මම මේ විදිහට උගන්වනවා. හැබැයි අහන් ඉන්න එකට අnder දෙමළ වගේ. ඇයි මම දන්නවා කියන මයින්ඩ් එකෙන් මම උගන්වන්නේ. පැහැදිලිද? එතකොට මම කොහොමද කරන්න ක්‍රමේ? මම උගන්වන්නේ මම දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම ඔයාගේ මට්ටමට බහිනවා. මම ප්‍රශ්න කරන දැන් මාත් එක්ක පේපර් ඩිස්කෂන් වලට ආපු ළමයි දන්නවා මම ප්‍රශ්න කරන්නේත් ඕගොල්ලෝ කරනවා වගේ. මම මේ දැන් හිත මම අන්න බලන්න මේ මෙතනට කොහමද ආවේ මෙන්න ග්‍රැමර් පොයින්ට් එක කියලා මම පෙන්නනවා. එතකොට ඔයගාන්ට අම්මට එකපාරට වලට ඊ අඩේ ඕමයි මමත් අදනේ මේක දන්නේ මේක මෙහිමනේ ආවේ ආ වුනේද කියලා. අන්න එහෙම හිතුවාම එතකොට මමත් ඕගලන්ගේ මට්ටමට ඇවිල්ලා ඔයාටත් නොදැනීම. පැහැදිලිද? එතකොට ඔයාගේ ඔලුවට යන්න තියෙන අවස්ථා වැඩි. මම දන්නවා කියලා පෙන්නන් හිතුවොත් ඔයා සර් නයි ඉතින් කියා අපිට නම් තේරෙන්නේ නෑනේ. පැහැදිලිද? එහෙම වෙන්න දෙන්නේ නැහැ. එහෙම වෙන්න දෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. දැන් කට්ටිය දැම්මද හැමෝටම තේරුණාද කියලා? තේරුණා. එහෙනම් ඊළඟ එක මොකද්ද? මේ පාර්ට් A නම් ඊළඟ එක මොකද්ද? පාර්ට් B නේ තින්නේ. කොහොමවත් පාර්ට් B. පාර්ට් B එක හැදෙන්නේ කොහේ ඉඳන්ද? 6 වෙනි ප්‍රශ්නයේ ඉඳන්. 6 වෙනි ප්‍රශ්නේ ඉඳන් හැදෙන්නේ. එතකොට මේ 6 වෙනි ප්‍රශ්නෙට අපි කියනවා මොකද්ද? sentence comprehension කියලා. මෙන්න මේ තියෙන. මෙන්න මේක. මේ තියෙන. sentence comprehension. මේ sentence comprehension කියන්නේ මෙහෙම පෙන්වනකොට ඔයගලන්ට පේන්නේ නැහැ. හරිද? මම ඒවට පෙන්නන්න ඕන නිසා නිකන් මට චූන් එකක් එන නිසා මම ඔයගලන්ට පෙන්නන්න. හරිද? ඒකෙන්ද ඔයගොල්ලෝ පාස් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා ලස්සනට බලන්න. මේ 6 වෙනි ප්‍රශ්නේ මෙහෙමයි එන්නේ කියලා. හරිද? ඒක පෙන්නන්න ඕන නිසා මම පෙන්නන්නේ. බොරුවට පෙන්නන්නේ. හරිද? ඇත්තට පෙන්නන්නේ නැහැ. මොකද්ද මේ sentence comprehension කියන්නේ? වාක්‍ය අවබෝධය. comprehension කියන්නේ අවබෝධය. වාක්‍ය අවබෝධය කියන්නේ මොකද්ද? මේකේ වාක්‍යයක් දීලා තියෙනවා. ඔයා ඒක කියවලා අවබෝධ කරගන්න. එතකොට ඒකට සමාන උත්තරය යටින් අර යට උත්තර පහක් නෑ. හතරක් තියෙනවා. මේ හතරෙන් ඔයා අර කියවපු සෙන්ටෙන්ස් එක තියෙනවනේ. ඒකට ගැලපෙන උත්තරේ ඔයා දාන්න ඕනේ. එතකොට මේක මොන වගේ එකක්ද? වාක්‍ය අවබෝධය. එතකොට වාක්‍යයක් අවබෝධ කරගන්න නම් ඔයගොල්ලෝ මොනවද තියෙන්න ඕනේ? ටෙන්සර්ස් හොඳට දැනගෙන තියෙන්න ඕනේ. හැම කතාවම එකයි ග්‍රැමර් සුපිරියට දැනගන්න ඕනේ සහ සෙන්ටෙන්ස් එක කියවුවාම මේ තියෙන්නේ මේකයි කියලා කියන් තීරෙන්න ඕනේ. කමල් කඩේ ගියා කිව්වහම ඔයාගේ ඔළුවට යන්න බෑ අමල් බත් කෑවා කියන එක. පැහැදිලිද? කමල් කඩේ ගියා කියලා නම් තියෙන්නේ ඔයාගේ ඔළුවට යන්න අමල් බත් කෑවා නම් උත්තරේ කොහොමත් වැරදි. කමල් කඩේ ගියා නම් ඔයාට තේරෙන්නේ මේ කමල් කඩේ ගියා. කමල් කඩේ ගියා කියන්නේ කමල් කඩේ යනවා කියලා තේරෙන්නත් බෑ. පැහැදිලිද? දැන් මම මේ ගත්ත උදාහරණ ටික ඔයාලට තේරෙයි කොහෙදද ටෙන්සර්ස් කරද්දී ටෙන්සර්ස් වල ගියා යනවා එනවා ඒවි එමින් ඉඳීවි ඔන්න ඔහොම ටෙන්සර්ස් බර ගන්නක් තියෙනවා. අම්බෝස මම කොහොමද ඒව ඉගෙන ගන්න ලේසි ක්‍රම තියෙනවා සහ ඒ ක්‍රම වලට ඔයගලන්ට කියලා දෙනවා. එතකොට මෙන්න මේ 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක්ද හම්බෙන්නේ? ලකුණු 5යි. ලකුණු 5යි. පැහැදිලිද? ලකුණු 5යි. අපි මේකට එතකොට කියනවා sentence comprehension. sentence comprehension කියලා අපි මේකට කියනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් වාක්‍ය අවබෝධය. වාක්‍යයක් තියෙනවා. ඒක තේරුම් අරගෙන ඒකට ගැළපෙන උත්තරයට වයිරක් ගහන්න තියෙන්නේ. සරල කාරණාවක්. ඊළඟ එක ටිකක් අමාරුයි. ඇයි ටිකක් අමාරුයි කියන්නේ? පට්ට පැරග්‍රාෆ් එකක් තියෙනවා. ඔයා මේක කියවන්න ඕනේ. කියවලා නිකන් ඉන්න පුළුවන්ද? අනේ බෑ. ඔයාට කියවලා මේක තේරුම් ගන්න පුළුවන් ඉන්න ඕනේ. තේරුම් අරගෙන ඔයා මොකද්ද කරන්න ඕනේ?
අහලා තියෙනවා එක එක જાතිය ප්‍රශ්න උත්තර ලියන්න තියෙනවා ඉරි ගහන්න තියෙනවා true false දාන්න තියෙනවා true false කියන්නේ හරි වැරදි දාන්න තියෙනවා එතකොට ඔයා මේ පැරග්‍රාෆ් එකම කියවලා ඒකේ තියෙන කාරණා ටික තේරුම් අරන් අහලා තියෙන ප්‍රශ්න වලට ඉරි ගහන්නත් ඕනේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දාන්නත් ඕනේ අහලා තියෙන ප්‍රශ්න වලට හරි වැරදි දාන්නත් ඕනේ ලකුණු කීයක්ද ලකුණු 10ක් ලකුණු 10ක් හම්බෙන්නේ කී වෙනි එකටද 7 වෙනි ප්‍රශ්නෙට ලකුණු 10ක් මේකට කියනවා අපි paragraph reading මේකට කියන paragraph reading කියලා paragraph reading කියන්නේ paragraph writing එකකුත් ඇති නේද සර් අනේ ඔව් තියෙනවා ඒකත් අමාරුයි ඇයි අමාරුයි කියන්නේ ඉතින් grammar මෙලෝ හසරක් බැරි නම් කොහොමද දෙයනේ paragraph එකක් ලියන්නේ කවුරු හරි කියයි පුතේ paragraph ලියන්නේ මෙහෙමයි කියලා ප්‍රශ්නයක් වෙන්නලා යා ලියයි එයාට අනේ මම කොහොමද ලියන්නේ කියන ඔයාගේ ඔළුවට යන්න ඕනේ පැහැදිලිද ඒ ඔළුවට යන්න නම් අපි පළවෙනි මාස 6 පුරාවටම ඔයගලන්ට මොකද්ද කරන්නේ grammar ටික හදනවා vocabulary එක හදනවා vocabulary එක හදනවා කියන්නේ හදන්න ඕන සිස්ටම් එක මම ඔයගලන්ගේ ඔළුවට දානවා හදා ගැනීම ඔයා සතුයි පැහැදිලිද ඒක Tamanට උනන්දුව තියෙන්න ඕනේ මට මේ වචනේ තේරෙන්නේ නැත්නම් ඔයා දැනගන්න මම මේක කියවලා බලලා මම මේක තේරුම් හොයාගන්නවා හැමෝගේ මතේ ෆෝන් එකක් තියෙනවා දැන් මම කරපු දෙයක් තමයි මේ තියෙන මල්ලසේකර ඩික්ෂනරි එක ඔයගලන්ට පේන්නේ නැති මේ නිකන් මේම ඉරි ගිහිල්ලා මේ නිකන් චූන් එකට පාට කරලා දන්නේ නැහැ මම මේ ලස්සනට ABCD තියෙන පිටු ටික මාක් කරේ එහෙම මාක් කරගෙන ගියේයි නිකන් මේ ආතල් එකට දන්නේ නැහැ මට අවශ්‍ය වුණොත් මම දන්නවා ගානට ඉස්සක්රු තියෙන්නේ මෙතනේ කියලා මම පෙරලනවා මම කාලයක් කරා වචන පාඩම් කරගන්න මටත් ආසයි තුන අනේ මමත් ඉංග්‍රීසි වචන දන්නේ නැහනේ මට අලුත් වචන දැනගත්තා නෑ මරුණේ කියන චූන් එකක් ආවා මට හරිද එතකොට මම කරපු දෙයක් තමයි මම ඩික්ෂනරි එක අරගෙන ඉවරලා ලස්සනට අර වගේ මාක් කළා මට හිතෙන පිටුව මම පෙරලලා ඒ පිටුවේ තියෙන වචන වලින් මගේ මට හිතෙන මට ආස හිතෙන මට මේක දැනගත්තා නම් මරු කියලා හිතන වචන තියෙනවනේ අන්න ඒ වචනේ උච්චාරණය ප්‍රොනන්සියේෂන් එක සහ ඒකේ අකුරු ටික ස්පෙලිං ටික ඒකේ තේරුම මම වෙන පොතක ලියාගත්තා එහෙම මම දවස ගන්න දවසකට 10ක් විතර ලියනවා. එතකොට ඔය ASCII වාට මරු වචන සෙට් කරනවා. දැන් ඕගොල්ලන්ගේ වයසල ඒක මම කරේ සාමාන්‍යයෙන් මට මතක විදියට 9 10 වගේ. එතකොට ඒ කාලේ තියෙන චූන් එකක් තමයි මේ අලුත් දේවල් ඉගෙන ගන්න. අර හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කාලේ අර අලුත් නිකන් එකක් එන කාලයක්. එතකොට ඒ කාලේට පොඩ අලුත් කුණුහරුපයක් එහෙම ඉගෙන ගත්තාම හරි ජොලි. එතකොට ඕක ASCII මම මේ හිතලා පෙරලන්නේ මට පෙරලෙනකොට අම්මට මේ මරු කුණුහරුපයක් හම්බුණා. ඕකත් මම ලියාගන්න මම ගිහලා ඉස්කෝලේ යාළුවන්ට කියලා. උන් ඉතින් hina උන් දන්නේ නැහැ. උන් සමහරුන් දන්නේ නැහැ මේ තේරුම මේකයි කියලා. අපි හැමෝම දන්න කුණුහරුපේ මොකද්ද? මම කියන්න ඕනේ ඔයගොල්ලෝ ඔළුවට එන කුණුහරුපයක් ඇතුළේ ඉංග්‍රීසි වල. ඒක විතර ඊට වඩා ලස්සන ඒවා තියෙනවා. මම මේ ඔයගොල්ලන්ට කියන්නේ මේකට ආස හිතෙන්න. හරිද? නැත්තම් කුණුහරුප ඉගෙන ගනින් කියලා. දැන් ළමා අම්මලා තාත්තලා එහෙම ආන් යදනවා හිතා මේ සර් කුණුහරුප ඉගෙන ගන්න කියලා. කුණුහරුප ඉගෙන ගන්න මේ කියන්නේ මේ ඔයගොල්ලන්ට ආස හිතෙන්න කියන්නේ. එහෙම ඔයගොල්ලන්ට පුළුවන් vocabulary එක හදා ගන්න. ටක් ගාලා පිටුවක් පෙල්ලුවා කියවගෙන යන්න නිකන්. එතකොට ආස වචනයක් නෝ ලියා ගන්න. එතකොට ඔයා ලියා ගන්න වචනේ අර ඔයා වචන කීයක් කියවලද? අඩුම ගානේ ඒවා ඇහැට හුරුව හරි තියෙනවා. මම මේ වචනේ කොහේ හරි දැක්කනේ කියලා හරි ඔයාලට පේපර් එකට ආවම මතක් වෙනවා. ටිකක් වෙලා කල්පනා කරද්දි මතක් වෙයි. ඒකේ තේරුම තිබ්බේ මේකේ හරි මම මේ ඩික්ෂනරි එකේ තමයි මේක දැක්කේ කියලා. පැහැදිලිද? ඒ දේවල් ඕගොල්ලෝ හදාගන්න. ඒක ඇඟට ගන්න. මේ විෂයට ආදරය කරන්න. එතකොට වැඩේ ලේසි. එතකොට මේ 7 වෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් දෙන්නේ? 10ක්. paragraph reading. paragraph reading කියන්නේ තනිකර හැල්ලක් කියවුවා. ඒකට අවශ්‍ය උත්තර ටික ලිව්වා. 8 වෙනි එක අන්තිම එක 8 වෙනි එක අන්තිම එක කියන්නේ මොකේ අන්තිම එකද මේ ෆස්ට් පේපර් එකේ අන්තිම එක ෆස්ට් පේපර් එකේ අන්තිම එකට ලකුණු 10ක් හම්බෙන්නේ මේක පැරග්‍රාෆ් මොකද්ද මේකට පැරග්‍රාෆ් අපි කියනවා රයිටිං කියලා රයිටිං ඒ කියන්නේ මොකද්ද ඔයාලට තියෙන පැරග්‍රාෆ් එකක් ලියන්න ප්‍රශ්නයක් අහලා තිනවා ඒ ප්‍රශ්නේ කියවලා අදාළ පැරග්‍රාෆ් එක හිතින් හදලා කල්පනා කරලා බලලා හදලා ලියන්න ඕනේ ලකුණු කීයක්ද ලකුණු 10ක් එතකොට අර වගේ උත්තර ලියලා ඉරි ගාලා තරු දාලා මල් දාලා හරි වැරදි දාලා ඒවද නෑ තනිකරව හදලා ලියන්න ඕනේ පැහැදිලිද ලකුණු 10ක් හම්බෙන්නේ ලකුණු 10ක් ගන්න නම් තනියෙන් පැරග්‍රාෆ් එකක් හදන්න පුළුවන් වෙනවා තනියෙන් පැරග්‍රාෆ් එකක් හදන්න නම් මොනවද මුලින් කරන්නේ පැරග්‍රාෆ් එක පැත්තට තනියම සෙන්ටෙන්ස් එකක් හදන්න පුළුවන් වෙනවා තනියම සෙන්ටෙන්ස් එකක් හැදුවොත් තමයි සෙන්ටෙන්ස් එකෙන් පැරග්‍රාෆ් හැදෙන්නේ සෙන්ටෙන්ස් කිහිපයක් එකතුවට පුළුවන් පැරග්‍රාෆ් එකක් හදන්න තනියම සෙන්ටෙන්ස් එකක් හදන්න නම් මොකක්ද දැනගන්න ඕනේ ඒවා දැනගන්න ඕනේ සබ්ජෙක්ට් එකයි verb එකයි object එකයි කොහොමද අනේ හරියට හදන්නේ කියලා
සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක හරියට කනෙක්ට් කරගන්න තේරෙන්නේ නැත්නම් කොහොමද සෙන්ටෙන්ස් එකක් හදන්නේ? සෙන්ටෙන්ස් කිහිපයක එකතුවක් තමයි පැරග්‍රාෆ් එකක් කියන්නේ. එතකොට මොකද්ද පිළිවෙල? දැන් මම කියපු එක තමයි පිළිවෙල. එතකොට ගලාගෙන යන්න ඕන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක හරියට ඉගෙන ගන්න නම් අනිවාර්යෙන් මේක A to Z ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. එතකොට ෆස්ට් පේපර් එකේ කතන්දරය මෙච්චරයි. මට කියන්න ෆස්ට් පේපර් එක ගැන ඕගලන්ට සුපීරියට තේරුණාද කියලා මම මෙච්චර වෙලා කියපු දේවල්. ෆස්ට් පේපර් එක ගැන මම මෙච්චර වෙලා කියපු දේවල් ඕගලන්ට සුපීරියට තේරුණාද කියලා දාන්න. හැමෝම දාන්න. නියම හැමෝටම තේරලා. එතකොට මේ ෆස්ට් පේපර් එකට ටෝටල් මාක්ස් කීයද? සම්පූර්ණ ලකුණු කීයද? සම්පූර්ණ ලකුණු 60ක් හම්බ වෙනවා. හරිද? මේ 60 හම්බෙන්නේ කීයෙන්ද? 200ෙන්. ඒ කියන්නේ මේ සම්පූර්ණ පේපරේ ලකුණු ගන්න 200ෙන් 200ෙන් 60යි 100ෙන් 30යි. පැහැදිලිද? ඔය කාරණා ඔළුවේ තියාගන්න. මේ ලකුණු කාරණා වලට වඩා හොඳට අදාළව එන්නේ මොන කොටස්? හරිද? ඒක නිසා හොඳට මේ කියපු ඒවා පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 8 වෙනි ප්‍රශ්නේ දක්වා හැදෙන්නේ කොහොමද? මේකට එන ග්‍රැමර් පොයින්ට් මොනවාද? හැමදේම හොඳට ඔළුවේ තියාගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට ලස්සනට ක්ලාස් එකකට ආවත් නැතත් තනියම හරි ගේමක් ගහලා ගොඩ දා ගන්න පුළුවන්. හැමෝටම එහෙනම් කතන්දරේ තේරුණා. එහෙනම් අපි යන් සෙකන්ඩ් පේපර් එකට. හරිද? අපි යනවා දැන් සෙකන්ඩ් පේපර් එකට. මේ සෙකන්ඩ් පේපර් එකේ මම කිව්වා අපි මුලින් සෙකන්ඩ් පේපර් කියලා දාලා ඉමුකෝනේ. සෙකන්ඩ් පේපර්. පැය කීයක්ද? 3යි. ප්‍රශ්න කීයක්ද? 13යි. මේ ප්‍රශ්න 13 හැදෙන්නේ කොහොමද? එකක් පාර්ට් A, අනිත් එක පාර්ට් B, අනිත් එක පාර්ට් C. ඔන්න ඔහොම කොටස් 3කින් තමයි මේක හැදෙන්නේ. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න කීයක් තියෙනවද? 13ක් තියෙනවා, පැය 3ක් තියෙනවා. එතකොට පාර්ට් A කියලා තියෙනවා, පාර්ට් B කියලා තියෙනවා, පාර්ට් C කියලා තියෙනවා. පැහැදිලිද? මේ කොටස් 3 හැදෙන්න මොනවාද එන ප්‍රශ්න? මේවට වෙන වෙනම ප්‍රශ්න තියෙනවා. පැහැදිලිද? පාර්ට් A වල අහන්නේ රීඩින්. පාර්ට් A වල අහන්නේ රීඩින්. ඒ කියන්නේ ඔයා හොඳට කියවන්න ඕනේ. මේ අහලා තියෙන ප්‍රශ්න ටික ඔයා හොඳට කියවලා තේරුම් අරන් උත්තර ලියන්න ඕනේ. පැහැදිලිද? මේ පාර්ට් A කොටස තමයි සාමාන්‍යයෙන් පේපර් එකේ එන අමාරුම ප්‍රශ්න තියෙන කොටස. සමහර ඒවා ඔයගලන්ට කරගන්නත් බෑ. සමහර වචන ජීවිතේට අහලත් නැහැ. සිලබස් එකෙන් පිට අහන ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ පාර්ට් A එකේ. මේක හරි අමාරුයි. හරිද? මේක ගොඩ දා ගන්න ඔයාගේ වොකැබුලරි එක සුපීරියර් තියෙන්න ඕන. ඔයා උඩට දේවල් දැනගෙන තියෙන්න ඕන. පැහැදිලිද? ඊළඟට පාර්ට් B සහ C. මේකෙනුත් C තමයි ඔයගොල්ලෝ ආසම එක. ඇයි මං ආසම එක කියන්නේ? මේකේ තියෙන රයිටින්. ඇයි මම රයිටින් වලට ආසයි කියන්නේ? මොකද ගොඩක් ළමයි ක්ලාස් එකට එද්දිම අහන්නේ සර් එසේස් ලියන්න කියලා දෙනවා. රචනා ලියන්න කියලා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ආසම මොනවද? රචනා ලියන්න. එතකොට එන්නේ කොටස් එන්නේ මොකටද? මෙන්න මේ රයිටින් එකට. මේ ප්‍රශ්නෙට ආපු ගමන් ඔයාලට තියෙන එකම ලිවිල්ල. මේ ප්‍රශ්නේ පාර්ට් C කියලා දැක්ක ගමන් ඔළුවට ගන්න පෑන බලන්න නිල් පෑන කොච්චර තීන්ත තියෙනවද කියලා. ඇයි? එකම ලිවිල්ලක් තියෙන ලියනවා ඉවරයක් නැහැ. චූටි ප්‍රශ්නයක් තියෙනවා. චූටි ප්‍රශ්න කියෙව්වා උත්තරේ ලිව්වා. චූටි ප්‍රශ්නයක් තියෙනවා උත්තර ගොඩක් ලිව්වා. අන්න එහෙම එකක් තමයි මේ පාර්ට් C කියන රයිටින්. එතකොට පාර්ට් B කියන්නේ මොකක්ද? පාර්ට් B කියන්නේ මොකක්ද? මේ පාර්ට් B වලට එන්නේ ඩයලොග්ස් එන්නේ. ඩයලොග්ස් කියන්නේ මොනවාද? සංවාද. ඒ කියන්නේ කාත් එක්ක අර ඉංග්‍රීසි වලින් කතා කරනවා නේද? ඔයා මාත් එක්ක කතා කරනවා වෙන්න පුළුවන්. මම තව එක්කෙනෙක් එක්ක කතා කරනවා. එතකොට මේ කතා කරද්දී අපි යොදා ගන්න විදියක් තියෙනවනේ. මම කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා මට උත්තරයක් දෙනවා. අන්න ඒ වගේ හැදිච්ච එකක් තමයි මේ පාර්ට් B කියන්නේ. අපිට වෙනම කන්වර්සේෂන් එකක් ගොඩනගන්න එනවා, සංවාදයක් ගොඩනගන්න එනවා. එතකොට මොකද ගන්න ඕනේ? මුලින්ම එක්ක ප්‍රශ්නයක් අහන්න ඕන, ආයේ ඒකට උත්තරේ දෙන්න ඕන, ආයේ ආ උත්තරේ දීලා ආයේ ප්‍රශ්නයක් අහන්න ඕන. ඔහොම යන රටාවක් තියෙනවා. ලකුණු හම්බෙන හොඳ ප්‍රශ්න. ඒවට ලේසි ක්‍රම තියෙනවා. මොක ඉගෙන ගන්නත් මම කියන දේ තමයි අපි යන්න ඕනේ මුලින්ම නවුන්ස් වල ඉඳන්. සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එකට ඔයගොල්ලෝ මාත් එක්ක යනවා නම් ඔයගොල්ලන්ගේ ලකුණු
ෂුවර් A+ හැදෙනවා. මොකද මම කිව්වේ මොකද්ද? ක්ලාස් එකට ගන්න ළමයි 100යි. උන් 100ටම අනිවාර්යෙන් A දානවා. A දාන්න නම් ඒ එන 100 අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. දැන් අපේ ක්ලාස් එකේ මේ වෙද්දි 60 ගණන් ජොයින් වෙලා ඉන්නවා. තව ළමයි ගන්න 40යි. එතනින් එහාට කාවක්වත් ගන්න නැහැ. ගන්නවා කිව්වොත් 40 ගන්න. එතනින් එහාට කාවක්වත් ගන්න නැහැ. හැබැයි එන 100 දෙනා අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. කවුරු හරි මට කිව්වොත් මාස දෙකක් විතර ගිහලා සර් මට අර රෙකෝඩින් ටික බලන්න බැවුණා ගොඩ ගෙවුණා කිනි කියලා රෙකෝඩින් ටිකක් දෙනවා ආයතනින් එහාට පන්තියට ගන්නෙත් නැහැ. මොකද මාසෙට දවස් 4යි තියෙන්නේ. ওই දවස් 4 පැයකමාර දෙකේ රෙකෝඩින් එක ගොඩ ගහ ගන්නව නම් එහෙම එක්කෙනෙක් මට ක්ලාස් එකේ තියාගන්න බෑ. ඒ කියන්නේ එයා වැඩ කරන්නේ නැහැ. කාලය නැත්තේ නෑනේ. එයා වැඩ කරන්නේ. එතකොට AC ටාගට් එකට යන්න බැහැනේ. එහෙම අය ක්ලාස් එන්න එපා. හරියට මේ ගමන යන්න පුළුවන් නම් ඔයාට ක්ලාස් එක හොඳයි කියලා තේරෙනවා නම් අනිවාර්යෙන් ක්ලාස් එකට එන්න. AC1ක් අනිවාර්යෙන් දාන්න ඕනි. සහ දානවා. ඒක කතන්දරේ. එතකොට පාට් A කියලා එකක් තියෙනවා, පාට් B කියලා තියෙනවා, පාට් C කියලා තියෙනවා. මෙන්න මේ පාට් A වලට සම්පූර්ණ ලකුණු හම් වෙනවා 50ක්. මේ 200න් හොඳේ සම්පූර්ණ ලකුණු 50ක් හම් වෙනවා. පාට් B එකට ලකුණු 25ක් හම් වෙනවා සහ පාට් C එකට ලකුණු 65ක් හම් වෙනවා. මෙන්න ලකුණු හම් වෙන විදිය. එකකට 50ක් හම් වෙනවා 25ක් හම් වෙනවා 40. එතකොට සම්පූර්ණ ලකුණු 140යි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ සෙකන්ඩ් පේපර් එකේ සම්පූර්ණ ලකුණු 140ක් හම් වෙන. එතකොට ඒක 100ෙන් බෙදුවොත් 100ෙන් බෙදලා ගද්දී ලකුණු 70ක්. ලකුණු 70ක් මෙන්න 100ෙන් සෙකන්ඩ් පේපර් එකේ. එතකොට අර ෆස්ට් පේපර් එකේ අයියෝ අච්චර කළා ලකුණු කීයද ඇවිල්ලා තියෙන්නේ? ලකුණු 30යි. එහෙනම් ඒකක් ඒ ප්ලස් එකකට යන කෙනෙක් අනිවාර්යෙන් ෆස්ට් පේපර් එකත් හොඳට ගොඩ දා ගන්න ඕනේ. මොකද ෆස්ට් පේපර් එකට ලකුණු 30යි. මේකට එන්නේ ලකුණු 70යි. ඒ 70 වුණුත් වැඩිපුර මෙන්නේ මෙන්න මේ කියන රයිටින් කියන කතන්දරයට ලකුණු 65ක් එනවා. පේනවනේ එසේ ලියන්න තියෙනවා, බාර් චාට් ලියන්න තියෙනවා, ලෙටර් වර්ග දෙකකින්ම ලියන්න තියෙනවා, සෙන්ටෙන්ස් හදන්න තියෙනවා. මේ ඔක්කොම කළා තමයි ඔයා මේ ලකුණු 65 ගන්නෙ. chat එකට දාන්න මේ කතන්දර ටික තේරුණාද කියලා. මේ කතන්දර ටික තේරුණාද කියලා දාන්න chat එකට. හැමෝම දාන්න. නියමයි. හැමෝටම තේරලා. එහෙනම් අපි යන් ඕගොල්ලෝ ආසම කොටසින් අපි පටන් ගමු. මොකද්ද ආසම කොටස? මෙන්න මේකනේ. පාර්ට් C නේ ඔයගොල්ලෝ ආසම කොටස. අපි ආසම කොටසින් පටන් ගමු. එතකොට අපිටත් ආසයි, ඔයාටත් ආසයි, මටත් ආසයි නේද? පාර්ට් C. ලස්සනයි පාර්ට් C. පාර්ට් C වලට ලකුණු 65යි. මේ ලකුණු 65 හම් වෙන ප්‍රශ්න කීයද? මේ ලකුණු 65 හම් වෙන ප්‍රශ්න කීයක් හම් වෙනවද? 9 වෙනි ප්‍රශ්නේ ඉඳන්. හරිද? 9 වෙනි ප්‍රශ්නයේ ඉඳන් 13 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න තියෙනවා. එතකොට ලකුණු 65 ගන්න 9 වෙනි ප්‍රශ්නේ ඉඳන් 13 වෙනි ප්‍රශ්නේ වෙනකම් ආවා කරන්න ඕන. එතකොට මොකද්ද මේ 9 වෙනි ප්‍රශ්නෙට එන්නේ? මේ 9 වෙනි ප්‍රශ්නෙට එන්නේ මොකද්ද සහ මේකට ලකුණු කීයද? මේ 9 වෙනි ප්‍රශ්නෙට එන්නේ එකට කලින් ලකුණු හම් වෙන්නේ 5යි. එන එකට කලින් ලකුණු දැනගන්න බෑ. ලකුණු 5 යන්නේ හරි චූටි. හැබැයි මේ හරි චූට්ට දැනගන්න ඔයා තනියම සෙන්ටෙන්ස් එකක් හදන්න ඉගෙන ගන්න ඕන. මොනවත් එක්කද? මේ සෙන්ටෙන්ස් එකට එනවා noun එකක් එනවා, verb එකක් එනවා, adjective එකක් එනවා, adverb එකක් එනවා. මේ හතරම අවශ්‍ය නැහැ. හැබැයි ඔයා adverb එකක් කියන්නේ මොකද්ද? මේ adverb එකක් හොයාගන්නේ කොහොමද? adjective එකක් කියන්නේ මොකද්ද? adjective එකක් හොයාගන්නේ කොහොමද? noun එකක් කියන්නේ මොකද්ද? noun එකක් හොයාගන්නේ කොහොමද? verb එකක් කියන්නේ මොකද්ද? verb එකේ තියෙන format මොනවාද? verb එකක් හොයාගන්නේ කොහොමද? මේ හැමදේම දැනගත්තොත් ඔයාට පුළුවන් ලස්සනට sentence පහක් හදලා ලකුණු පහක් ගන්න. එහෙනම් මේකට අපි කියනවා sentence construction කියලා. ඒ කියන්නේ මොකද? වාක්‍ය ගොඩනැගීම. sentence construction කියන්නේ වාක්‍ය ගොඩනැගීම. ඔයාට මේක පුරාවටම තියෙන වාක්‍ය හදන්න. ඔයාට හිතන වාක්‍ය දප්පෝ නෑ. ඒගොල්ලෝ දීලා තියෙනවා. නාමපද ටිකක් දීලා තියෙනවා, ක්‍රියාපද ටිකක් දීලා තියෙනවා, ක්‍රියා විශේෂණ දීලා තියෙනවා, නාම විශේෂණ දීලා තියෙනවා. ඔයා ඒවෙන් කැමති ඒවා තෝරලා තමයි ඔයා මේ ප්‍රශ්නේ කරන්න ඕනේ. සහ sentence පහ හදන්න ඕනේ. එහෙම කරොත් ඔයාට ලකුණු පහ ලස්සනට ගන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න මේකට අවශ්‍ය කොටස් ටික සහ ඔයගොල්ලෝ මේ ටික ඉගෙන ගත්තොත් තමයි ඔයාට මේක කරන්න පුළුවන් කියන අයිඩියා එක දැන් ඔළුවට එනවා. එතකොට ඊළඟ කතාව 10 වෙනි එක
10 වෙනි ප්‍රශ්නේ. මේකත් ඔයගොල්ලෝ ආසම එකක්. චූටි කාලේ තෝරගෙන කරපු එකක්. හැබැයි දැන් අනිවාර්ය එකක්. මොකද්ද? බාර් chart, pie chart, table. තීර ප්‍රස්ථාර, වට ප්‍රස්ථාර සහ වගු. O level කන්න ඔයගොල්ලන්ට මතක ඇති යන්නේ ඔයාලා ලෙටර් එකද කරන්නේ බාර් chart එකද කරන්නේ 10 20 ගණන් කරලා කරපු ළමයි ඉන්දියා. නෑ නෑ හැබැයි මම නම් කරන්නේ බාර් chart එක තමයි. ඒක තමයි මට ලේසි. නෑ නෑ මම කරන්නේ ලෙටර් එක තමයි. මොකද මම අරයට ලෙටර් යවන නිසා මම හොඳට දන්නවා ලෙටර් ලියන්න. ඒක නිසා මම ලෙටර් කරනවා. ඔයාට මේකෙදි එහෙම පුළුවන්ද? අපෝ බෑ. මේකෙදි මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. පැහැදිලිද? A level වලදී වා මේ බාර් chart වේවා, pie chart වේවා, table වේවා අනිවාර්යෙන් කරන්න ඕනේ. ලකුණු කීයක්ද? ලකුණු 10ක්. එතකොට මේ 10 වෙනි ප්‍රශ්නෙට මොනවද දෙන ප්‍රශ්න? මොනවද දෙන කොටස්? එකක් බාර් chart එනවා, pie chart එනවා, table එනවා. ඔන්න ඔය කොටස් තුනෙන් තමයි මෙන්න මේ 10 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ඒ කියන්නේ මේ කොටස් තුනම නෑ නෑ මේ කොටස් තුනෙන් එකයි එන්නේ. බොහෝ වෙලාවට එන්නේ එක්ක බාර් chart එකක් නැත්නම් pie chart එකක් table නම් ඇවිල්ලා නැතිම තරම්. පැහැදිලිද? එතකොට මේවා ලියන්නේ කොහමද? ඔක්කොම කියලා දෙනවා. මේවට අවශ්‍ය වචන මොනවාද? ඔක්කොම කියලා දෙනවා. මේවට අවශ්‍ය ටෙන්සර්ස් මොනවාද? ඔක්කොම කියලා දෙනවා. බය නැතුව ඒක නිසා අනිවාර්යෙන් හරියට වැඩේ කරන්න බය නැතුව ඕගොල්ලෝ ලකුණු දාගන්න පුළුවන්. එතකොට 10 වෙනි ප්‍රශ්නෙට එන්නේ මෙන්න මේ කතන්දර ටික. බාර් chart එනවා, pie chart එනවා, table එනවා. 11 වෙනි ප්‍රශ්නේ. ඒකේ මොනවාද දෙයියනේ ඉන්නේ? 11 වෙනි ප්‍රශ්නේ. ඔන්න ඔය ආසම එකක්. මේකටත් කියද ලකුණු 10ක්ද? මේක ලකුණු 10ක්ද නෑ ලකුණු 15ක්. ලකුණු 15ක් හම්බෙනවා. බාන ලකුණු වැඩි වෙච්ච දේ 5යි 10යි 15යි විදියට හැදිලා තියෙන්නේ. මොනවාද මේකද ලියන වා යාළුවෙක්ට යවන එකක් වෙන්න පුළුවන්. නෑයෙක්ට යවන එකක් වෙන්න පුළුවන්. වාගේ ආදරවන්තියට යවන එකක් වෙන්න පුළුවන්. පැහැදිලිද? සිග්නල් ඩ්‍රොප් එකක් වුණාද කියලා දාන්නකො මට chat එකට පොඩ්ඩක්. සිග්නල් පොඩ්ඩක් නිකන් මාව හිර වුණා වගේ වුණාද ළමයි? මාව හිර වුණා වගේ වුණාද කොතනකදී හරි? ලොකු අවුලක් නැහැ නේ. ලොකු එකක් නැහැ නේ. ලොකු හිරවිල්ලක් ආවේ නැහැ නේද? ඒ ඔයා වයින් වෙන්න නම් ඔයාට සිග්නල් නැති නිසා හොඳේ මට සිග්නල් නැති නැහැ කියලා ඔයා වයින් වෙන්න කපටිය. අනේ ඒකට මම මාව ගාව. මට සිග්නල් නැත්තම් ඔයා වයින් වෙන්නේ නැහැ නේ. ඔයාට සිග්නල් නිසා ඔයා වයින් වෙනවා. මට සිග්නල් නැත්තම් මේක හිර වෙනවා. තරම් වගේ ඉන්නවා. ඒකයි මම ඇහුවේ මම දැක්ක මගේ අනිත් ඩිවයිස් එක හිර වෙනවා. ගොඩාක් වෙලාට සිග්නල් යන්නේ නැහැ. මොකද ස්ටාර්ලින්ක් දාලා තියෙන ස්ටාර්ලින්ක් පාවිච්චි කරන්නේ පොඩි පොඩි ඉතින් ඩාන්ඩුම් වෙනවා නේ. ඒව ගණන් ගන්න එපා. හරි. එතකොට 11 වෙනි ප්‍රශ්නයට ලකුණු 15ක් එනවා ඉන්ෆෝමල් ලෙටර්. එතකොට මේකට ඉන්ෆෝමල් ලෙටර් විතර දෙන්නේ අනිත් මං ආසයි ලෙටර් එකක් ලියන්න මම හරියට නිතරම ලෙටර්ස් යවනවා. ඒක නිසා මම දන්නවා හරියට ලෙටර් එකක් ලියන්න. ඒක නිසා මට මං ආසයි ඉන්ෆෝමල් ලෙටර් ලියන්න. එහෙම කියලා හිතන් ගියොත් ඔයාලට වැඩේ වර්ධිනවා. මොකද මේකට නෝටිස් එන්නත් පුළුවන්. පැහැදිලිද? තව මොනවද ඊමේල් එන්නත් පුළුවන්. ඔයා ඉන්ෆෝමල් ලෙටර් එකක් යවනවා. යවලා යා බලලා නැහැ. ඊට පස්සේ ඔයා යාට ඊමේල් එකකුත් යවනවා. දැන් කට්ටිය මොකද කරන්නේ WhatsApp වලින් බ්ලොක් කරාම එම ඊමේල් එකටත් මෙසේජ් එකක් දානවා. අනේ මාව අන්බ්ලොක් කරන්නකෝ. අන්න ඒ වගේ ඒවා දන්න කට්ටිය ඊමේල් එක ලියන්නත් දන්නවා. එතකොට ඊමේල් එක ලියන්නත් දැනගෙන ඉන්ෆෝමල් ලෙටර් එක ලියන්නත් දැනගෙන නෝටිස් එක ලියන්න දැන් නැත්නම් ඔයාට ලකුණු 5ක් කැපෙනවා. එහෙනම් මේ 11 වෙනි ප්‍රශ්නෙට ලකුණු 15ක් ලස්සනට ගණනව මොනවද දැනගන්න ඕනේ? ඉන්ෆෝමල් ලෙටර් දැනගන්නත් ඕනේ, නෝටිස් දැනගන්නත් ඕනේ, ඊමේල් දැනගන්නත් ඕනේ. අනේ මම තුනම දන්නේ නැහනේ. බය වෙන්න එපා ක්ලාස් එකට එන්න අපි උගන්වනවා. ඒකයි කතන්දරේ. ඊළඟ එක 12. මේකට මොනවද දෙන්නේ? මේකෙත් ලකුණු 15ක්. මේකටත් ලකුණු 15ක්. මේකටත් එන්නේ ලෙටර් එකක්. මොන ලෙටර්ද? ෆෝමල් ලෙටර්. ඒ මොනවද අනේ ෆෝමල් ලෙටර් කියන්නේ? ෆෝමල් ලෙටර් කියන්නේ රාජකාරී ලිපි. එතකොට ඔයා අරයට මෙයාට යවන විදිහට මේවා යවන්න පුළුවන්ද? බෑ. මේවා යවන්න ඕනේ වැදගත් විදිහට, වැදගත් ක්‍රමයකට. වැදගත් වචන පාවිච්චි කරලා. මොකද අපි ඔයාගේ ගෙදරින් එක්කෙනෙක්ට ෆෝමල් ලෙටර් එකක් යවන්නේ රාජකාරී ලිපියක්. පැහැදිලිද? ඔයාගේ අරයට ෆෝමල් ලෙටර් යවන්නේ නැහැ. ඒ යවන්නේ ඉන්ෆෝමල් ලෙටර්. හැබැයි ඔයාගේ බොස්ට ඔයා යවන්න ඕනේ ෆෝමල් ලෙටර් එකක්. එතකොට ඒකේ වෙනම ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒක ලියන්න ඕන විදියක් තියෙනවා. ඒකේ පාවිච්චි කරන්න ඕන වචන තියෙනවා. ඒවා ඔයගොල්ලෝ හොඳට දැනගන්න ඕනේ. එතකොට ෆෝමල් ලෙටර් විතරද සර් ඉන්නේ 12 වෙනි පාස්ට් එකට නෑ. තව එකක් එනවා. මේකට කියනවා අපි කවර් ලෙටර් කියලා.
cover letter. මේ තියෙන COVER හරිද? cover letter. මේ cover letter එකක් කියන්නේ වෙනම එකක්. ඒක CV එකත් එක්ක සම්බන්ධ එකක්. පැහැදිලිද? job interview එකකට යද්දී අපි දාන එකක් තමයි මේ cover letter එකක් කියන්නේ. ඒක ලියන වෙනම ක්‍රමයක් තියෙනවා. ඒකට දාන්න ඕන වචන වෙනම තියෙනවා. ඒකට දාන්න ඕන sentence වෙනම තියෙනවා. ඒවත් මොනවද කරන්න ඕනේ? ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නේ කොහෙන්ද? අපේ ක්ලාස් එකට આવුත් මම කියලා දෙනවා වෙන ක්ලාස් එකකට ගියොත් ඒ සර් කියලා දෙයි. එතකොට ලකුණු කීයක්ද? ලකුණු 15ක් 12 වෙනි ප්‍රශ්නෙට. ඔන්න අන්තිම එක. මං කිව්වා ප්‍රශ්න 13යි තියෙන්නේ මුළු A level paper එකේ second paper එකේ සම්පූර්ණම. එතකොට 13න් 12ක් ඉවරයි කියන තව එකයිනේ තියෙන්නේ. Q කීයද? Q13 ලකුණු කීයක්ද මේකට? ඔයා හිතන්නේ මේක ලකුණු කීයක් හම් වෙනව කියලාද මේ Q13ට? ලකුණු කීයක්ද? ලකුණු 20ක්. එතකොට ඔයා මේ ලකුණු 20 ගන්න ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා මොනවද කරන්න ඕනේ අනිවාර්යෙන්? එසේ එකක් ලියන්න ඕනේ අනේ. එසේ එකක් ලියන්න ඕනේ. එසේ එකක් ලිව්වොත් තමයි ඔයාට ලකුණු 20ක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න වැඩිපුරම ලකුණු වෙන ප්‍රශ්නයක් තමයි මේ 13 වෙනි ප්‍රශ්නේ. රචනාවක් ලියන්න තියෙන්නේ. රචනාවක් ලියන්න පුළුවන් දෙක පාට පුතපු ගමන් කාපියක් ආවා වගේ මම ඊළඟ දවසේ අගහරුවද ක්ලාස් එක දානවා පුතේ ඉන්න අපි එසේ එකක් ලියනවා. මම බෝඩ් එකේ ලියනවා. මම තේරුම් ටිකක් කියලා දෙනවා. ඔයගොල්ලොත් ලියනවා. ඔයගොල්ලොත් පොතේ ලස්සන දාලා ගෑනු ළමයි ටික ලස්සන පාට පාට ලියලා කොල්ලෝ ටික තනි නිල් පෑනෙන් කළු පෑනෙන් ලියලා දාන්න. ඔයාගේ හිතටත් හැපි. ඔයාගේ පොතටත් හැපි. ඔයාගේ ගෙදර අයටත් හැපි. ඇයි පිටු පිරෙන්න ලියලා. හැබැයි ඔයා වෙනම අවතුකාවක් කරන තනියම ලියන්න උත්සාහ කරා. ඔයාට ලියන්න බෑ. ඇයි බැරි? ඔයා වොකැබුලරි එක දාලා ඔයා වොකැබුලරි එක හදාගෙන නැහැ සා ග්‍රැමර් දන්නේ. එහෙනම් මොනවද කරන්න ඕනේ? අන්න ඒ දෙක හදාගෙන ඉන්න ඕනේ. එහෙනම් කවුරුත් අහන්න එපා එකපාරට සර් අපි එසේ කරන්නේ නැද්ද? එසේ කරන්නේ නැද්ද කියලා. එසේ කරන්නේ අපි අන්තිම මොහොතට ගියාට පස්සේ. මාස 6ක් ගියාට පස්සේ අපි එසේ වලට යනවා. එතකන් යන්නේ නැහැ. එතකන් යන්නේ නැහැ කියන්නේ එතකන් ගියාට වැඩක් නැහැ. ඔයගොල්ලන් ගොල්ලුවට යන්නේ. දාන්න ඕන බදාම ටික දාලා අනලා තමයි ඉන්නට යන්න ඕනේ. පැහැදිලිද? බේසික් එක දාන්න තු එකපාරට පුදුම කාපියක් වගේ මේකට ගිහිල්ලා වැඩක් නැහැ. හිත කියයි අපෝ අපි එසේ කරානේ කියලා. ඒවට පේපර් එක කරගන්න බෑ වා. පැහැදිලිද? පන්තියේදී මම මේක කම්ප්ලීට් කරා අම්බෝ ඉවරයි කියන එක නෙමෙයි කරන්න ඕනේ. ඕගොල්ලන් හදන එකයි කරන්න ඕනේ. පැහැදිලිද? මම මේක ඉවර කරා අපෝ අර ටර්ම් ටෙස්ට් එකට කලින් අපි ඔක්කොම කරානේ. ඉතින් ඔයාට කරන්න තිබ්බනේ පුතේ කියන තරම් බූරුවෙක් නෙමෙයි මම. එහෙම කරන්න මං ආසත් නැහැ. හරිද? කට්ටිය ගයි සර් ටර්ම් ටෙස්ට් එකක් ආවා අපි තාම එසේ කරන්නේ නැහැ කියලා. බය වෙන්න එපා. ටර්ම් ටෙස්ට් එක නෙමෙයි ටාගට් එක තියෙන්නේ A level එක. A level exam එක. පැහැදිලිද? ඒක නිසා ස්ටෙප් බයි ස්ටෙප් යන් ලස්සන්ට එක්සෑම් කිට්ටුවෙද්දී ඔයගොල්ලන්ගේ ලකුණුත් වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ? ඔයගොල්ලෝ හරියට වැඩේ කරොත්. නැත්තම් නිකන් වැඩි වෙන්නේ නැහැ. මට දාන්න 9 වෙනි ප්‍රශ්නේ ඉඳන් 13 වෙනි ප්‍රශ්නේ දක්වා මේ කියපු කතන්දර ටික තේරුණාද පාර්ට් C වලට අදාළව? සම්පූර්ණ ලකුණු කීයක්ද මේකට? 65ක් හොඳේ. ලේසි නෑ 65ක්. 65ක් ඉගෙන ගන්නත් කොච්චර පාඩම් ගොඩක් මේක ඇතුලේ තිබ්බද කියලා දැන් පේනවද? කොච්චර දේවල් ගොඩක් ඉගෙන ගන්න ඕනද මේ 65 ගන්න? නියමයි. හැමෝටම තේරිලා. හැමෝටම තේරිලා නියමයි. එහෙනම් ඊළඟ කතාව පාර්ට් B. පාර්ට් B. පාර්ට් B එකේ තියෙන ප්‍රශ්න 3යි. ප්‍රශ්න 3යි ලකුණු 25යි. පැහැදිලිද? මේක එන්නේ Q6 එනවා, Q7 එනවා, Q8 එනවා. ගෙන 6 7 8 ප්‍රශ්න තමයි මේ පාර්ට් B එකට දාලා වෙන්නේ. දැන් මම පාර්ට් B එකේ මොකද ඩයලොග්. ඩයලොග් කියන සංවාද. නේ? අගෙන දෙන්නේ කතා කරනවා ඒවා ලියන්න තියෙන්නේ. එතකොට මේ බලන්න. පාර්ට් B එකේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ තියෙන පාර්ට් B එකේ පළවෙනි ප්‍රශ්නේ 2020ට අදාළව. හරිද? එතකොට මේකෙදි වා කරන්න තියෙන්නේ එක්කෝ ප්‍රශ්නයක් හදන්න ඕනේ. එහෙම නැත්නම් කෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ සෙන්ටෙන්ස් එකක් හදන්න ඕනේ. එක්කෝ සෙන්ටෙන්ස් එකක් හදන්න ඕනේ නැත්නම් ප්‍රශ්නයක් අහන්න ඕනේ. ওই දෙක තියෙනවා. එතකොට ප්‍රශ්නයක් අහද්දි කොහොමද අහන සිස්ටම් එක? මොනවද ඉස්සරහට එන්නේ? verb එක ඉස්සරහට ගන්නවද? object එක ඉස්සරහට ගන්නවද? subject එක ඉස්සරහට ගන්නවද? helping verb එකක් ඉස්සරහට ගන්නවද? ඒ කාරණා ඕගොල්ලෝ හරියට ඉගෙන ගන්න ඕනේ. WH question කියලා දෙනවා. ඒවා ඉස්සරහට ගන්නවද? මොනවද ඉස්සරහට ගන්න? මොනවද අස්සට එන්නේ? මොනවද මැද්දට එන්නේ? හැමදේම ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නේ කොහොමද? step by step ඉගෙන ගන්න. ඒවා ඉගෙන ගත්තොත් තමයි ඔයාලා ලස්සනට මේ part B එක කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද?
පැහැදිලිද? මේකට අපි කියනවා ලැන්ග්වේජ් ෆන්ක්ෂන් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ මොකක් හරි ඔයා සරලව අයිඩියා එකලුවට ගන්න මේක තේරුම් නැත්නම් ඔයා සරලව අයිඩියා එකලුවට ගන්න මොකද්ද? එක්කෝ ආට මේකෙදි තියෙන්නේ ප්‍රශ්නයක් හදන්න. නැත්තම් සෙන්ටෙන්ස් එකක් ලියන්න. අහලා තියෙන ප්‍රශ්නයට අදාළව සෙන්ටෙන්ස් එක ලියන්න තියෙන්නේ. නැත්තම් අහලා තියෙන දේට අදාළව ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ. කියලා තියෙන දේට අදාළව ප්‍රශ්නයක් අහන්න. සරලයි. ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු 5යි. ලකුණු 5යි. එතකොට 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු කීයද හම්බෙන්නේ? 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු කීයද හම්බෙන්නේ? ලකුණු 5යි. මේකට කීයද? 7 වෙනි එකට. ඒකටත් 5යි. ඒකට අපි කියනවා ගැප් ෆිලිං කියලා. ගැප් ෆිලිං. ඒ කියන්නේ මොකද්ද ගැප් ෆිලිං කියන්නේ? කන්වර්සේෂන් එකක් දීලා තියෙනවා. හැබැයි කන්වර්සේෂන් එකේ මැදවල් හිස්. කොටස් 5ක් හිස්. එතකොට ඒ කොටස් 5ට එක්කවා ප්‍රශ්නයක් අහන්න ඕනේ නැත්නම් සෙන්ටෙන්ස් එකක් ලියන්න තියෙනවා. අර කාරණාව තමයි. හැබැයි මේකේ කන්වර්සේෂන් එකක් දීලා තියෙනවා. එතකොට සම්පූර්ණ එකම කන්වර්සේෂන් එක කියන්නේ ගලාගෙන. එතකොට ඔය කන්වර්සේෂන් එකට අදාළව තමයි ප්‍රශ්නේ අහන්න හරි ඕනේ නැත්නම් උත්තරේ දෙන්න හරි ඕනේ. මේ ගැප් ෆිලිං කියන්නේ ඒක හිස්තෙන් පුරවන්නන තියෙන්නේ. ගැප් එකක් ෆිල් කරන්න තියෙන්නේ. ඒකයි ගැප් ෆිලිං කියන්නේ. හැබැයි තියෙන්නේ කන්වර්සේෂන් එක සංවාදයක්. සංවාදය අතරමැද හිස්. එතකොට ඔයාට මේ සංවාදය අතරමැදට ඔයාට කැමති එක දාන්න පුළුවන්. බෑ ඔයා හොඳට සංවාදය කියලා තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නයක් අහන්න නම් ඔයා බලන්න ඕනේ ඊළඟට දීලා තියෙන උත්තරේ මොකක්ද කියලා. ඒ උත්තරයට අදාළව තමයි ප්‍රශ්නේ අහන්න ඕනේ. එතකොට ඔයා කොච්චර නොලෙජ් එකක් ඔයාට තියෙන්න ඕනද හරියට ප්‍රශ්නයක් හදාන්න. ඔයාට හිතෙන ප්‍රශ්නේ නෙමෙයි. උත්තරයට අදාළව ප්‍රශ්නේ හදන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් සුපිරි ප්‍රශ්නයක් ලකුණු කීයද හම්බෙන්නේ? ලකුණු 5යි. ඊළඟ එක ලකුණු කීයද? ඊළඟට තියෙනවා 8 වෙනි ප්‍රශ්නේ. මේ 8 වෙනි ප්‍රශ්නේ ලකුණු කීයද? ලකුණු 15යි. අම්බෝ ඇයි එච්චර දෙන්නේ? අයියනේ එච්චර ලකුණු දෙන්නේ එකට. එහෙම හිතෙනවද? එහෙම ඕගලන්ට හිතෙනවද? සංවාදයක් ගොඩනගන්න තියෙන. සංවාද ගොඩනැගීම ඩයලොග් කන්ස්ට්‍රක්ෂන් කියලා අපි මේකට කියනවා. ඔයා තනිකර ප්‍රශ්න දීලා තියෙනවා. මෙන්න මෙහිම දෙන්නෙක් ඉන්නවාය. නැත්තම් මේකයි සිටුවේෂන් එක මේකට අදාළව කන්වර්සේෂන් එකක් ගොඩනගිය යුතුය කියලා. එතකොට ඔයා මොකද්ද ගන්න ඕන? ඔයා සම්පූර්ණයෙන්ම හිතලා. ඔයා හිතන්න ළමයෙකුයි මගේ අතර ළමයෙක් මට කෝල් එකක් දාලා අහනවා පාඩමක් ගැන. එතකොට එයා මට කතා කරන්නේ කොහොමද? එයා මට කතා කරන මේ බං මේ ඊයේ පාඩම් මට තේරුන්නේ නෑනේ බං. එහෙම කතා කරනවද? නැත්තම් මේ මට ඊයේ පාඩම තේරුන්නේ පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්. එහෙම අහනවද? නෑ. ගරු කරනවා. පැහැදිලිද? එතකොට එයාට වඩා අපි ගරු කරන්න ඕනේ. දැන් මට හෙලෝ සර් මට ඊයේ පාඩම තේරුන්නේ නෑ. මං කොහොමද ඒක මේ මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? එතකොට ඒක ඇතුලේ තියෙනවනේද පොලයිට් ගතියක්. ආචාරශීලීත්වයක් ආචාර සම්පන්න බව. එතකොට වා හොඳට මතක තියාගන්න ඕනේ මේ කන්වර්සේෂන් එකක් ලියද්දි අපි පාවිච්චි කරන වචනේ අනුව ඒක වෙනස් වෙනවා. දැන් අපේ මාස 3 කෝස් එකකින් කට්ටිය දන්න මොකද ඒගොල්ලන්ට මම ඔක 3-4 පාරක්ම කියලා දුන්නා. අපි දාන එක වචනේ ඇති can could can එක දැම්මොත් තියෙන අර්ථය නෙමෙයි could එකේ තියෙන. දැන් ගොඩක් කට්ටිය දන්නේ can එකේ past එක තමයි could කියලා. හව් ඒක හරි. හැබැයි ඔයා පාවිච්චි කරනකොට ප්‍රශ්නයකට දාලා මේක පාවිච්චි කරනකොට අපි කුඩ්දාද්දි කුඩ් එකේ තියෙන මාර ආචාරශීලීත්වය. ඔයා මට කුඩ් දාලා ඔයා මගෙන් මොන හරි දෙයක් ඇහුවොත් මට හිතෙනවා ඔයාට ඒකට උත්තරේ දෙන්න. පැහැදිලිද? එතකොට ඔයා ඒව හරියට ඉගෙන ගන්න ඕනේ. මොකද ප්‍රශ්න පත්‍රය බලන මිනිස්සයා ඔය ඔක්කොම දන්න ඔයා නොදන්නවා වුණාට. එතකොට ඔයා ගහෙන් ගෙඩියෙන්න වගේ මට මේක තේරුන්නේ නැහැ. ඔයාට මේක කියලා දෙන්න පුළුවන්. යකෝ අර කියවන එක බලන්න මූ මේ සර්ට කතා කරන්නේ මෙහෙමද? ඉතින් ලකුණු චුට්ටක් කපලා දානවා. සෙන්ටෙන්ස් එක හරි. ඒක නිසා ඔක්කොම කපන්න බෑනේ. හැබැයි අර්ථය ඇතුලේ තියෙන්නේ මොකද්ද? අර්ථය පොලයිට් නෑ. අර්ථය සැර වැඩි. එතකොට ලකුණු භාගයක් එකක් විතර කපලා දානවා. එතකොට ඔයා ඉගෙන ගන්න ඕනේ කොහොමද හරියට කෙනෙක්ට ගරු කරලා කතා කරන්නේ, පොලයිට් විදියට කතා කරන්නේ. දෙයක් අපි රෙකමන්ඩ් කරන්නේ කොහොමද? දෙයක් සජෙස්ට් කරන්නේ කොහොමද? ඒවට පාවිච්චි කරන වචන මොනවාද? මේ හැමදේම ඉගෙන ගත්තොත් ඔයාලට පුළුවන් ලස්සනට ලකුණු 15ක් ගන්න මේ 8 වෙනි ප්‍රශ්නෙට ඩයලොග් කන්ස්ට්‍රක්ෂන් වලට. එතකොට ප්‍රශ්න කීයක් තියෙනවද පාර්ට් B එකට දාලා? ප්‍රශ්න 6යි. 6 7 8 ලකුණු කීයක්ද? ලකුණු 25යි. පැහැදිලිද? ප්‍රශ්න 3යි ලකුණු 25යි. මොනවද තියෙන්නේ? ඔක්කොම ඩයලොග් තමයි තියෙන්නේ. මෙන්න මේ කාරණා ටික. තේරුණාද? පැහැදිලිද? තේරුණාද? පැහැදිලිද? හැමෝම දාන්න තේරුණාද? පැහැදිලිද?
නියම හැමෝටම තේරලා තියෙන හොඳට. මට පොඩ්ඩක් අපේ ක්ලාස් එකේ පේමන්ට් කළා ආපු ළමයි ටික රේස් හෑන්ඩ් දාලා අයින් කරන්න එපා, රේස් හෑන්ඩ් දාලා තියාගන්න. අනිත් කට්ටිය ඕනේ ඔයගොල්ලෝ අයින් කරන්න, මම මේ පොඩ්ඩක් බලා ගන්න. හරිද? අපේ ක්ලාස් එකට පේමන්ට් කළා ආපු ළමයි රේස් හෑන්ඩ් දා. මට පොඩ්ඩක් ගණනයක් බලන්න අනිත් ළමයි කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා. නියම හොඳයි සුපිරි. ඔන්න අමාරුම තැන. පාට් A. පාට් A වලට ලකුණු කීයක් කියලාද මම කිව්වේ? ලකුණු 50ක් නේ. ලකුණු 50ක් ගන්න පාට ලෝකෙ දින අමාරුම පේපර් එක කරනවා කියලා හිතාගෙන ගියත් කමක් නැහැ. මොකද එහෙම හිතුවොත් තමයි ඔයා මේක ලස්සනට ගොඩ දාගන්න. පැහැදිලිද? ඔයාගේ මට්ටමේ විදිහට ඔයා මේ ප්‍රශ්නේ කරන්න නම් ඔයා සුපිරියට මේක ගොඩනගාගෙන තියෙනවා. ඔයාට හැම වචනයක්ම තේරෙන්න ඕනේ. අහලා තියෙන හැම ප්‍රශ්නෙම තේරෙන්න ඕනේ. වොකැබුලරි එක කාප් එකක් වෙන්න ඕනේ. වචන මාලාව පට්ට වෙන්න ඕනේ. ග්‍රැමර් සුපිරි වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට පුළුවන් පාර්ට් A එක ලස්සනට ගොඩනගා ගන්න. ඒක නිසා මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි ඔයා A level paper එක කරන්න යද්දි සහ ජෙනරල් ඉංග්‍රීසි ඔයා ටර්ම් ටෙස්ට් එකට හරි කරනවා නම් උදපු ගමන් කාපි යකා කියලා සෙකන්ඩ් පේපර් එක අතට ගත්ත ගමන් පාර්ට් A වලින් පටන් ගන්න එපා. මොකද පාර්ට් A හිතන්න යන කාලේ වැඩි. පැහැදිලිද? එතකොට ඔයාලට වැරදෙන්න තියෙන සම්භාවිතාවයත් වැඩි. ඒක නිසා පාර්ට් A වලින් යන්න එපා. මම කියන්නේ පාර්ට් B වලින් යන්න. ඇයි මේ පාර්ට් B වලින් යන්න කියන්නේ? පාර්ට් B තමයි ලේසිම. දැන් ලේසි නැතුව ඉතින් ඔයගොල්ලෝ නොදන්න කට්ටිය නම්. හැබැයි ඔයා මේක ඉගෙන ගත්තම ඔයාලට තේරෙනවා මේක තමයි ලේසිම. ඇයි යන්නේ? එක්ක ප්‍රශ්නයක් අහන්න තියෙන නැත්නම් උත්තරයක් දෙන්න තියෙන. නැත්නම් කන්වර්සේෂන් එක ගොඩනගන්න තියෙන. හරි ලේසියි. සිස්ටම් එක ඉගෙන ගත්තම ඕකට ලේසිම එක තමයි පාර්ට් B. ඊට පස්සේ පාර්ට් C. පාර්ට් C එකේ එසේ එකක් පැත්තකට දානවා. අනිත් ටික හරිම ලේසි. හරිම ලේසි කියන්නේ ඇයි? මං කියලා දෙන සිස්ටම් එක ඔයා හරියට අල්ලගත්තොත් ඔයාට මාරම ලේසි. එසේ එක අපි අන්තිමට ගමු. එසේ එක දැම්ම ගන්න බෑ. මොකද ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනද? ඒ ඔක්කොම කරලා ඔයා එන්න පාර්ට් A එක කරන්න. පැහැදිලිද? ඔයාට කැමති විදිහට කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට හිතෙනවා නම් මම පාර්ට් A දන්නවා මට මේක තමයි පුළුවන් කියලා ඔයා එකෙන් පටන් ගන්න. මම කිව්වේ සමස්තයක් වශයෙන් ගත්තොත් මේක අමාරු නිසා මේකෙන් පටන් ගන්න එපා. මොකද මේක රීඩින් ස්කිල් එක බලන්නේ. කියවල තේරුම් අරගෙන උත්තරේ ලියන්න ඕනේ. එතකොට ඒකට යම් කිසි කාලයක් යනවා. කියවන්න ඕනේ. හරි ඔයාට සමහර ළමයි ඉන්නවා කියව ගන්න බෑ වචන දාන්නේ නැහැ. උච්චාරණය කරන විදිය තේරෙන්නේ නැහැ. ඒකත් පැත්තක මේක අදාළත් නැහැ. හැබැයි ඔයාට මේක කියවුවාම අනේ මේක සිංහල තේරුම් තේරෙන්නේ නැපයි. මේකේ අර්ථය මොකක්ද කියලා ඔළුවට එන්නේ නැපයි. එහෙමත් වෙන්නේ නැත්නම් තමයි මේක කරගන්න අමාරු. ඒක නිසා අදම පටන් ගන්න මොකක්ද වාගේ වචන මාලාව හොඳට දියුණු කරගන්න. පැහැදිලිද? එහෙනම් අපි යම් පාර්ට් A ගැන කතා කරන්න. හරිද? පාර්ට් A. පාර්ට් A. ලකුණු කීයක්ද? ලකුණු 50. මේ ලකුණු 50 ගන්න ප්‍රශ්න කීයක් එනවද? මේ ලකුණු 50 ගන්න ප්‍රශ්න කීයක් එනවද ඔයාලට පාර්ට් A එකට අදාළ? 1 ඉඳන් 5 වෙනකම් ප්‍රශ්න ටික තියෙනවා. කියන්නේ ප්‍රශ්න කීයද? ප්‍රශ්න 5ක්. 1 ඉඳන් 5 වෙනකම් ප්‍රශ්න ටික ඔයා කරන්න ඕනේ මේ ලකුණු 50 ගන්න. පැහැදිලිද? මම ඔයාලට පෙන්නන්නම් මොනවද කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. ඔයා මේ පැරග්‍රාෆ් එක කියවන්න ඕනේ. ඊට පස්සේ මේ දීලා තියෙන වචන වල ගැළපෙන වචන සෙට් එකක් දීලා තියෙනවා සහ ඒවට සමාන උත්තර ටිකකුත් දීලා තියෙනවා සමාන ටිකක් දීලා තියෙනවා. එතකොට ඒකට වැඩිපුරම ගැළපෙන එක කන්ටෙක්ස්ට් එකට අදාළව පැරග්‍රාෆ් එකට අදාළව ඔයා හරි උත්තරේ තෝරලා ඉර ගහන්න ඕනේ. එතකොට බලන්න රීඩින් ස්කිල් එක බලන්න. රීඩින් ස්කිල් එක විතරක් මදි. ඔයා කියවන්න ඕනේ. කියවලා මේකේ මේ තියෙන අර්ථය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අර පල්ලෙහා දාලා තියෙන වචන තේරුම් ගන්නත් ඕනේ. වචන තේරුම් ගන්නේ කොහොමද? ඒවේ තේරුම් ඔයා දැනගන්න ඕනේ. එතකොට මේ පැරග්‍රාෆ් එකට අදාළව ඒ වචනෙට එන තේරුම මොකක්ද කියන එකත් ඔයා දැනගන්න ඕනේ. හිතන තරම් ලේසි නෑ. පැහැදිලිද? හිතන තරම් ඒක ලේසි නෑ. එතකොට මොකද්ද මේක? Q1 Q1 මේ Q1 වලට ලකුණු කීයක් එනවද එතකොට? මේ Q1 වලට ලකුණු කීයක් එනවද?
ලකුණු කීයද? ලකුණු 10යි. ලකුණු 10 අපි මේකට කියනවා in further meanings. පැහැදිලිද? සරලවම කිව්වොත් වා කරන්න ඕනේ අර පැරග්‍රාෆ් එක කියවන්න ඕනේ, ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ යටින් දීලා තියෙන වචන ටික හොඳට තේරුම් ගන්න ඕනේ සහ පැරග්‍රාෆ් එකට අදාළව ඒ වචනේ තේරුම් මොකක්ද කියලා දැනගන්න ඕනේ. එහෙම කරොත් ඔයාලට පුළුවන් බය නැතුව මෙන්න මේ ලකුණු 10 ගන්න. හිතන්න මේක ලේසි නෑ. මේක ලේසි නෑ. පාර්ට් A කියන්නේ ලේසි නෑ. හරිද? ඊළඟට දෙවෙනි එක Q2. මේකට ලකුණු කීයද? මේකේ තියෙන මෙන්න මේක මේ තියෙන. ඒකේ තියෙන කියවන්න මේ බලන්න පැරග්‍රාෆ් රීඩින්. පැරග්‍රාෆ් රීඩින් එකක් තියෙන්නේ ඒකේ. මෙන්න මේ විදිහට පැරග්‍රාෆ් ටිකක් දීලා තියෙනවා බලන්න. පැරග්‍රාෆ් පහක් තියෙනවා. ඒකට අදාළව true false දාන්න තියෙන. ඒ කියන්නේ හරි වැරදි දාන්න තියෙන. ඊට පස්සේ එහා පැත්තේ අන්ඩර්ලයින් කරන්න උත්තර දෙකකුත් තියෙනවා. එතකොට ඔයා හිතන්නේ මේක ලේසි කියලාද? නෑ. ඔයා මේක හොඳට කියවන්න ඕනේ. මේකේ තේරුම අර්ථය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්න ටික කියවන්න ඕනේ. ප්‍රශ්නයක් තේරුම් අරගෙන තමයි ඔයා මේකට ගැලපෙන උත්තරේ දාන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේකට අපි කියනවා පැරග්‍රාෆ් රීඩින් කියලා. ලකුණු කීයද? ලකුණු 10ක්. පැරග්‍රාෆ් රීඩින් මේකේ එක්ක true false දාන්න තියෙන්නේ. මෙන්න මෙහෙම වරහන් ඇතුලේ දාගන්න. එතකොට ලේසි. මොකද වැඩිපුරම තියෙන්නේ හරි වැරදි දාන්න. ඒ දීලා තියෙන එක හරිද? දීලා තියෙන එක වැරදිද? ඒක කොහොමද තේරුම් ගන්නෙ? ඔයා අර පැරග්‍රාෆ් ටික කියවලා තේරුම් ගන්න ඕනේ. ඒකේ අර්ථය ඔයාගේ ඔළුවට යන්න ඕනේ. එහෙම ගියොත් තමයි ඔයාට ලස්සන්ට මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 10 ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක 3 3ට ලකුණු 5යි හම්බෙන්නේ. 3ට ලකුණු 5යි හම්බෙන්නේ. මේ 5 හම්බෙන්නේ මොකක් කරොත්ද එතකොට? මේ 5 හම්බෙන්නවා මොකක් කරොත්ද? මේකේ තියෙන වාට පොයම් එකක් තියෙනවා. පොයම් එක රීඩ් කරන්න තියෙන. කියන්නේ කවියක් දීලා තියෙනවා. මේ කවිය කියවලා ඒ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. කවියක් තියෙනවාය, කවියට අදාළ ප්‍රශ්න තියෙනවාය. එතකොට කවිය කියවලා තේරුම් ගන්න ඕන අය. ඊට පස්සේ ඒකට උත්තර ලියන්න ඕන අය. ලකුණු හම්බෙන්නේ කීයද? ලකුණු 5යි හම්බෙන්නේ. ලකුණු 5ක් ගන්න නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? මේක හොඳට කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුම් ගත්තොත් තමයි වාට මොකක් කරන්න පුළුවන් වෙන්නේද? මේකට ලස්සනට උත්තරේ ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක Q4 මේකට හම්බෙන්නේත් ලකුණු 5යි. මේකට හම්බෙන්නේත් ඔයාට ලකුණු 5යි. මේකේ මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මේ බලන්න. මෙතන ඔයාට පේනවා ඇති ලස්සන පැරග්‍රාෆ් එකක් දීලා තියෙනවා. හරිද? මෙතන පැරග්‍රාෆ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ කොටුවක් ඇතුලේ තව චූටි චූටි කොටස් ටිකක් තියෙනවා. මොකක්ද ඒ කරලා තියෙන්නේ? මේ දීලා තියෙන ලොකු පැරග්‍රාෆ් එක සමරයිස් කරලා. ඒ කියන්නේ මේක ඒගොල්ලෝ අදාළ කාරණා ටික දාලා කෙටි කරලා ලියලා තියෙනවා. එතකොට ඔයාට මේකේ කියන්නේ මේගොල්ලෝ මේ දීලා තියෙන එකම කෙටි කරලා ලියන්න කියලා නෙමෙයි. මේගොල්ලෝ මේ කෙටි කරලා ලියලා තියෙන එකේ හිස්තැන් ටික පුරවන්න කියලා. හිතන්න ලේසිද කියලා? නෑ, පට්ට අමාරුයි. මාරම අමාරුයි. මෙන්න මෙහෙම ලොකු එකක් දීලා තියෙනවා පැරග්‍රාෆ් එකක්. එන්න හැල්ලක් දීලා තියෙනවා. මේ හැල්ල ඒගොල්ලොමයි කෙටි කරලා තියලා තියෙනවා. ඒ කෙටි කරලා ලියලා තියෙන නිකන් නෙමෙයි. හිස්තැන් පහක් එක්ක. එතකොට මේ හිස්තැන් පහට අදාළ වචනේ ඔයා මේකෙන් බලලා දාන්න ඕන. හිතන්න කොච්චර අමාරුද කියලා, ඔයාට කොච්චර තේරෙන්න ඕනද කියලා බලන්න මේ ප්‍රශ්නෙට ලකුණු 5ක් ගන්න නම්. ලකුණු 5 ගැන හරිය චූටි ලකුණු ප්‍රමාණයක්. ඒවට මේ 5 ගන්නවා කොච්චර හිතන්න ඕන ප්‍රශ්නයක්ද මේක. පැහැදිලිද? මාර විදියට හිතුවොත් තමයි වාට ඒකට ලකුණු 5 ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒකට කියනවා සමරයිස් පැරග්‍රාෆ් කියලා. يعني සමරයිස් කරන්න තියෙන, සමරයිස් කරලා තියෙන එකේ හිස්තැන් ටික පුරවන්න තියෙන. ඔයාලට සමරයිස් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ කරලා දීලා තියෙනවා. හැබැයි ඒ කරලා දීපේක අස්සේ තියෙන හිස්තැන් ටික ඔයා පුරවන්න ඕනේ. මාර විදියට තේරෙන්න ඕනේ ප්‍රශ්නේ. හොඳට අර්ථය ඔලුවට යන්න ඕනේ සහ මේක කෙටි කරොත් මේ වචනේ මෙතනට දැම්මොත් මේක හරිය කියන එකත් ඔලුවට යන්න ඕනේ. හම්බෙන්නේ කීයද? ලකුණු 5යි. හරිද? මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක.
හරිද? මේ දෙක තමයි අමාරුම කොටස්. හරිද? අමාරුම කොටස් මේකේ තියෙන. මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන අමාරුම කොටස්. Q3 සහ Q4. හතරවෙනි ප්‍රශ්නේ සහ තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ පේපර් එකේ තියෙන අමාරුම කොටස්. හරිද? මේ දෙක ඒ නිසා අන්තිමට කරන එක හොඳයි. කැමති කට්ටිය කොලේ අමතක වෙනවා කොලේ එකයි ලියලා තියාගන්න මේ දෙක අන්තිමට කරන එක හොඳයි කියලා. මොකද මේ දෙක හරි අමාරුයි. අමාරුයි කියලා තේරෙයි ඔයගොල්ලෝ මේක කරන්න ගියාට පස්සේ. මොකද මේකේ ග්‍රැමර් පොයින්ට් දැනගත්තත් මොක දැනගත්තත් ඔයාට ඊට වඩා නොලෙජ් එකක් තියෙනවා මේක කරන්න. පැහැදිලිද? එහෙනම් ඊළඟ එකට මොකද්ද? ඊළඟ එකේ මොකද්ද අන්තිම එක? මේ පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් හම්බ වෙනවද? මම පෙන්නන්නම් මෙන්න ප්‍රශ්නේ. මෙන්න බලන්න තියෙන පැරග්‍රාෆ් ගොඩ හරිද? මෙතනට වෙනකන් තියෙන පැරග්‍රාෆ්. මෙතනට එනකන් පැරග්‍රාෆ් ටික තියෙනවා. මෙන්න ප්‍රශ්න ලොට් එක. මෙන්න ප්‍රශ්න ගොඩ. මෙතනට වෙනකන් ප්‍රශ්න තියෙනවා. එහා පැත්තේ නේ. මේ සම්පූර්ණ පැරග්‍රාෆ් එක කියවලා මේ සම්පූර්ණ පිටුව මොයා කරන්න ඕනද? වාට ඉතින් අනේ සර් මේ true false දාන්නනේ තියෙන්නේ මේ මෙතන අංක දාන්නනේ තියෙන්නේ. අනේ හරි ලේසිනේ චූටිනේ කියලා. ඔයා හිතනවාද එහෙම චූටි නිසා ලකුණු 20ක් දෙනවා කියලා? අනේ චූටි මේ true false දාන්න තියෙන්නේ මේ අංක ටික දාන්නනේ තියෙන්නේ තේරුම් ටික ලියන්නනේ තියෙන්නේ. ඉතින් මට හරි ලේසියෙන් මේ ලකුණු 20 ගන්න පුළුවන් නේ. එහෙම හිතනවද? එහෙම හිතනව නම් ඔයා මොකක් හරි අරන් ඔලුවට එකක් ගහගන්න. නැත්තම් ටොකක් යන ගන්න. මොකද මේක තමයි තියෙන අමාරුම ප්‍රශ්නේ. මේ දෙකටත් වඩා මේක අමාරුයි. මේ දෙකටත් වඩා මේක අමාරුයි. ඉතින් ඔයාට ඒක දැක්ක ගමන් තේරෙන්න ඕනේ. එසේ එකේ ලකුණු ගානම දෙනවා මෙන්න මේකට. මේ පස්වෙනි ප්‍රශ්නෙට එසේ එකේ තියෙන ලකුණු ප්‍රමාණයම දෙනවා. එසේ එකට හම්බුනේ 30යි මේකටත් 30යි. එතකොට හිතන්න ඔයාට එසේ එකක් ලියන කොච්චර දැනුම ඕනද? ඒහා සමාන දැනුමක් ඕනේ. මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නේ කරන්න නම්. පැහැදිලිද? මේක දාගන්න මේ විදියට. අපි මේකට කියන ඇඩ්වාන්ස් රීඩින් පැරග්‍රාෆ්. පැහැදිලිද? මේ ඇඩ්වාන්ස් කියන වචනේ අස්සෙම තියෙනවා අම්බෝ මේක පට්ට අමාරුයි කියලා. අච්චර පත ඡේද ගොඩක් කියවලා ඔයා මේ අහලා තියෙන true false අනි හරි ෂෝයි. නෑ ෂෝයි නෑ. හරි අමාරුයි මේ ලකුණු 20 ගන්න. එහෙනම් හොඳට මතක තියාගන්න මේ දෙකටත් වඩා මෙන්න මේක අමාරුයි. ඒකයි මම කිව්වේ කිසිම වෙලාවක පාර්ට් A එකෙන් පටන් ගන්න එපා සෙකන්ඩ් පේපර් එක අතර ගත්ත ගමන් ඔයාලට හිතෙයි අනේ පාර්ට් A එකකින් පටන් ගත්තොත් හොඳයි මොකද ඔයා පාර්ට් C එකකටදී අම්බු ලියන්න තියෙන මාර ගොඩක් ලියන්න තියෙන හිස්තැන් විතරයි තියෙන ප්‍රශ්න චූටි හිස්තැන් ලොකුයි ඔයා හිතන්නේ අම්බෝ ඒක අමාරුයි මේක දැක්කම අන්නේ ෂෝ ඉරි ගහන්නයි හරි වැරදි දාන්න ඉරි ගහන්නයි හරි වැරදි දාන්න හිස්තැන් පුරවන්න ඉතින් මේක තමයි ලේසි කියලා පටන් ගන්නවා හැබැයි මේක තමයි වැඩිපුරම අඩුවෙන් ලකුණු ගන්න ප්‍රශ්නේ පාර්ට් A පාර්ට් A එකේ තියෙන හැම ප්‍රශ්නයකටම ඔයගොල්ලෝ ලකුණු ගන්නේ උපරිම අඩුවෙන් ඒක නිසා හොඳට මතක තියාගන්න වා මේක ඉගෙන ගන්න ඔයාට සුපීරියර් ග්‍රැමර් පුළුවන් වෙන්න ඕනේ සුපීරියර් වොකැබුලරි එක පුළුවන් වෙන්න ඕනේ සුපීරියර්ට හැමදේම පුළුවන් වෙන්න ඕනේ මොක පුළුවන් වුණත් ඔයාට කියවල තේරුම් ගන්න බෑ නම් කිසි වෙලාවක මේ ප්‍රශ්නේ කරන්න බෑ ඇයි මේකේ බලන්නේ රීඩින් ස්කිල් එක පැහැදිලිද එහෙනම් ඔච්චරයි කාරණා ටික හරිද ඔච්චරයි කාරණා ටික අද පන්තිර අදාළව ඔයගලන්ට කියන්න තියෙන්නේ අපි ෆස්ට් පේපර් එක ගැන කතා කරා සෙකන්ඩ් පේපර් එක ගැන කතා කරා මේ පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා කතා කරා මේ පේපර් එකට ලකුණු වෙන්නේ කොහොමද කියලා කතා කරා ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට එන පාඩම් මොනවද කියලා කතා කරා හැමදේම කියලා දුන්නා දැන් මෙතනින් එහාට ක්ලාස් එන්න තියලා මේක වුණත් මේ ටික අමතක කරන්න එපා මේ ටික හොඳට කොලේක ලියලා ඔලුවට දාලා තියාගන්න මොකද විභාගයට අන්තිම දවසේ හරි වාට මේ ටික බලාගෙන ටට්ටක් ගාලා නෝට් ටිකක් ඔලුවට දාගන්න ලේසි පැහැදිලිද එහෙනම් කාරණාව ඔච්චරයි කියන්න තියෙන්නේ අද පාඩමට අදාළ මම හැම ක්ලාස් එකකම පටන් ගන්නේ ලස්සනට මේක කියලා දීලා O level වේවා A level වේවා මේක දැනගත්තොත් තමයි ලස්සනට අපිට අවශ්‍ය පාඩම් ටික අපි ඉගෙන ගන්න පුළුවන් අපේ ටාගට් එක අපිට පැහැදිලි ටාගට් එක තමයි A level paper එක එතකොට ටාගට් එකේ තියෙන දේවලුත් අපිට පැහැදිලි එතකොට මේ අදාළ පාර තමයි දැන් අපි කප කප යන්න ඕනේ පැහැදිලිද අවශ්‍ය ප්‍රශ්න ටික කරා අවශ්‍ය පාඩම් ටික කරා ඒ ටික කර කර අපි ඊට පස්සේ ප්‍රශ්න කරනවා පාස් පේපර් කරනවා එහෙම කර කර තමයි මේක යන්න ඕනේ පැහැදිලිද එහෙනම් පාඩමේ කියන්න තියෙන ඔච්චරයි මට chat එකට දැන් මම පොඩි දේවල් ටිකක් දාන්න කියනවා ඒක දාන්න කලින් මට පොඩ්ඩක් කියන්න කාරණාවක් තියෙනවා දැන් අපි ආයි ක්ලාස් එක තියන්නේ ඕගලන්ට ලබන අඟහරුවාදා 23 වෙනිදා තමයි ආයි ක්ලාස් එක තියෙන්නේ පේමන්ට් කරපු කට්ටියට එතකොට අලුතෙන් කවුරු හරි ළමයි සම්බන්ධ වෙන්න කැමති කට්ටිය ඉන්නවනම් මේ ලයිව් එකේ වේවා නැත්නම් කලින් ඉඳපු කට්ටිය කවුරුම හෝ වේවා
ඕගොල්ලන්ට 23 වෙනිදාට කලින් පේමන්ට් කරලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. බොහෝ දුරට 23 වෙනිදාට නෙමෙයි තව දවස් දෙකක් ඇතුළත ළමයි 100 පිරෙනවා. මොකද අද දවස් ඇතුළත ළමයි 25ක් විතර ක්ලාස් එකට ජොයින් වෙලා තිබ්බා. එතකොට 23 වෙනිදා වෙද්දී ළමයි 25 ළමයි 100ක් ඇවිල්ලා ඉඳියොත් අනේ සොරි ගන්න වෙන්නේ නැහැ. බෑදීද මොකද ටාගට් එක තියෙන ළමයි 20යි කොච්චරවත් පොලිමට ගහගන්න බෑ මොකද සෙකන්ඩ් බැච් මාස 3 කෝස් එක ළමයි 700 ගාණක් ආවා. මගේ ටාගට් එක තිබ්බේ ළමයි 50යි. ළමයි 700 ගාණක්. එතකොට හිතන්න ළමයි ආවම මටත් හැපි මොකද මටත් සල්ලි එනවා ලොකු පිරිසක් ඉන්නවා කියලා හැඟීමක් එනවා. ඒවට ඕගොල්ලන්ගේ රිසල්ට් හදන්න ගියාම අමාරුයි එකින් එක්කෙනාගෙන හොයලා. 100ක් කිද්දි ලේසි. 100ම නම් ටිකක් මතකයි ලයිව් වෙනවා මතකයි ප්‍රශ්න අහනවා මතකයි. එතකොට මම දන්නවා වැඩ කරන්නේ කවුද නොකරන්නේ කවුද කියලා. පැහැදිලිද? ඒක නිසා මේක ගන්න 100යි. එතනින් එහාට එන්න එපා කාවක්වත් ගන්න නැහැ. ඒක නිසා කැමති කට්ටිය 23 වෙනිදාට කලින් සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලාස් එකට හැම අඟහරුවාදම 7:30 සිට 9 දක්වා තමයි ක්ලාස් එක තියෙන්නේ. ක්ලාස් ෆීස් එක කීයද? 1200යි ඊට වඩා ගන්න නැහැ. ටියුට් විදිහට තමයි PDF ටික දෙන්නේ. ඒක නිසා ලස්සනට PDF එක කැමති කට්ටියට පුළුවන් print out එක ගන්න. නැත්නම් පොත්වල ලියන්න ආස කට්ටිය ඉන්නවා ලස්සනට පොතේ ලියන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මම හිතනවද කියලා දුණු දේවල් හොඳට තේරෙන්නේ නැති කියලා මම කතා කරන්නේ ඕගලන්ට දැනෙන විදිහට ඕගලන්ගේම භාෂාවෙන්. එතකොට ඕගලන්ට කොහොමද තේරෙන්න ඕනේ සහ මට ක්ලාස් එක දැන් අද ක්ලාස් එක ඉවරුනාට පස්සේ ලයිව් එක එන්ඩ් කරාට පස්සේ අපේ ක්ලාස් එකට පේමන්ට් කළ සම්බන්ධ වෙච්ච ළමයි අද පන්තිය ගැන ඔයාට හිතන දේ සහ ඔයාට මේ පන්තිය ඇතුලේ ගේමක් ගහන්න පුළුවන් වෙයිද ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන් වෙයිද කියලා දැනෙනවනම් මට අනිවාර්යෙන් දැනෙන දේ මෙසේජ් එකක් දාන්න සහ ක්ලාස් එකට සම්බන්ධ නොවි ලයිව් එකේ ඉන්න ළමයි මට අනිවාර්යෙන් දැන් මෙසේජ් එකක් දාන්න ඔයාට අද දවස ගැන දැනුනේ කොහොමද කියලා අනිවාර්යෙන් දාන්න මොකද ඒක මට වටිනවා පැහැදිලිද කැමති කට්ටිය දාන්න බල කරන්න නැහැ ඔයාට දැනුනේ කොහොමද හොඳයි නම් හොඳයි කියලා හරි මොකක් හරි දාන්න නැත්නම් මට මෙසේජ් එකක් හරි දාන්න ඒක වටිනවා ලයිව් එකේ මේ සෝරි පේමන්ට් කල්ලන ළමයි අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට කෝඩ් එකක් දෙනවා ඊළඟ දවසේ කෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ ඒක නිසා අනිවාර්යෙන් මේ අදාළ නමින් සම්බන්ධ වෙන්න මොකද ක්ලාස් එකට ඇවිල්ලා වෙන වෙන නම් වලින් ජොයින් වෙලා අපහසුතාවයට පස්සේපත් වෙන්න එපා අනිවාර්යෙන් රිමූව් කරලා දානවා පැහැදිලිද ඒකේ අදාළ පිළිවෙලට වෙන්න ඕන නිසා තමයි එහෙම කෝඩ් එකක් දෙන්නේ ලස්සනට අපි වැඩ ටික කරගෙන යන්න එහෙනම් මම ක්ලාස් එක දැන් එන්ඩ් කරනවා ලයිව් එකේ බලන් ඉන්න බෑ කැමති කට්ටිය ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න පුළුවන් ක්ලාස් එකට සම්බන්ධ වෙන කට්ටිය බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යෙන් කවද්ද 23 වෙනිදා කලින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ළමයි ගන්න කීයද ළමයි 100යි ගන්න තව අවස්ථාවක් තියෙන්නේ 30කට 40 අතරේ ළමයි 30 40 අතරේ විතරයි තව අවස්ථාවක් තියෙන්නේ 100 පැන්න ගම මෙසේජ් එකක් දානවා ළමයි සම්පූර්ණයි ආයි ගන්න නැහැ කියලා පැහැදිලිද කාරණාව එහෙනම් හැමෝටම good night කියලා ප්‍රාර්ථනා කරනවා හොඳට වැඩ කරන්න හොඳට පාඩම් කරන්න ක්ලාස් එකේ ඉන්න ළමයි දිගටම වැඩ කරන්න ඕනේ අනිවාර්යෙන් එහෙනම් හැමෝටම good night